පුතාලා හැමෝටම අයුවන්. අපි 2025 26 පේපර් එකේ O level ICT MCQ පාස් පේපර් එක ඩිස්කස් කරන්න තමයි අපි දැන් මේ හදන්නේ. එතකොට මම මේක මගේ ගෲප් එකේ මගේ වීඩියෝ YouTube channel එකේ දාලා තිබුණා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. එතකොට අපි බලමු මේකට. පල්ලෙහා කමෙන්ට් එකක් පින් කරලා තියෙනවා පේපර් එක PDF එකක් විදිහට Google Drive එකේ ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් මේ වීඩියෝ එක බලන්න කලින්. ඒ වීඩියෝ එක ඩවුන්ලෝඩ් ඒ PDF ෆයිල් එක හැමෝම ඩවුන්ලෝඩ් කරගන්න ෆෝන් එකට නැත්නම් ඔයගේ ලැප්ටොප් එකට. ඊට පස්සේ අපි දැන් එමු මේ පේපර් එක ඩිස්කස් කරන්න. දැන් ඒකට පුතාට මේ පේපර් එක තමයි ඔයගොල්ලන්ට ඊයේ තිබුණේ. එතකොට මෙන්න මේ පේපර් එක තියෙනවා. ඔයගොල්ලෝ දැන් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ගේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා. අපි දැන් ප්‍රශ්න ටික සාකච්ඡා කරගෙන යමු. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා. එතකොට 80 කියන්නේ ICT වල නම්බර් එක. එතකොට 80. එතකොට බලමු පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා උත්තරේ. උකුල් පරිගණකයකට වඩා මේස පරිගණකයකින් සාමාන්‍ය ලැබෙන වාසිය වන්නේ පහත කුමක්ද? ඒ කියන්නේ මේක කතා කරන භාෂාවෙන් කිව්වොත් ඩෙස්ක්ටොප් කුයි ලැප්ටොප් එකේ තියෙනවා. එතකොට ඔයා ඇත්තටම බලන්නකෝ මෙතන තියෙන වාසිය පළවෙනි එක. ඇතුලේ ඇති බැටරි එක. එතකොට ඩෙස්ක්ටොප් එකකට බැටරියක් නැහැ UPS එක කරන ඒක තියෙන්නේ ලැප්ටොප් එක. එතකොට රැගෙන යාමේ පහසු එකත් ලැප්ටොප් එක. සහැල්ලු නියම උස්සනකොට බර අඩුයි. සහැල්ලු. ඒත් ලැප්ටොප්. එතකොට ඒක ඔක්කොම මේ වාසියක ලැප්ටොප් එක. විශාල වඩා විශාල වූ තීරය. සාමාන්‍ය ගොඩක් ලැප්ටොප් වල තියෙන්නේ 15.6ක තීරයක්. මොනිටරයක් ගත්තොත් අඟල් 17ක් වගේ. ඒකෝට ඒකෙම තේරෙනවා. සාමාන්‍ය මොනිටර එකක් විශාල. ඒකට ඔයාලට ඊට වඩා අඟල් 30 ගණන් 50 ගණන් වුණත් මොනිටරේ ගන්න පුළුවන්. එහෙනම් මේකට උත්තරේ එන්න ඕන හරිම ලේසි. ඒකට උත්තරේ එන්නේ මොකද්ද? පළවෙනි එකට උත්තරේ එන්නේ පුතා ඔන්න මේ පැත්තේ උත්තර ටික තියෙනවා 3. හරිද? වඩා විශාල වූ තීරය. ඊට පස්සේ අපි එනවා ඊළඟ එක. පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ උපදෙස් ක්‍රියාත්මක වන්නේ කවරෙන්ද? දැන් මේක ඇත්තටම ක්‍රියාත්මක වන්නේ කියන එකට තව සමාන වචනයක් තමයි ක්‍රියාත්මක වීම. ක්‍රියාත්මක වීම නැත්නම් සැකසීම. හරිද? ක්‍රියාත්මක වීම කියන එකට සමාන වචනයක් තමයි මොකද්ද? සැකසීම. එතකොට දරුවෝ මේ බලන්න මෙන්න මේක. එතකොට අපේ සැකසීම සිදු කරන්නේ මොකද්ද? CPU එකේ. CPU එක තියෙනවා ප්‍රධාන කොටස් 3කින්. අපි කියනවා මතක රෙජිස්ටර්, මෙමරි රෙජිස්ටර්ස් කෙටියෙන් ලියමු. ඊට පස්සේ ALU, arithmetic and logical unit, අංක ගණිත මෙහා තාර්කික එකකය. ඊට පස්සේ CU, control unit. මේකෙන් පුතාලා දන්නෝ 10 වසරේ දෙවෙනි පාඩමේදී අපි කතා කරා සහ 10 වසරේ පස්වෙනි පාඩමේදී තියෙනවා. 10 වසරේ දෙවෙනි පාඩමේදී අපි කතා කරා සකසනේ තියෙන මේ කොටස් තුනෙන් සැකසීම සිදුවන්නේ ALU, අංක ගණිත මෙහා තාර්කික එකකය. arithmetical and logical unit. එතකොට මෙතන තියෙනවා මේ නිහිත මතකවල. ඒක වෙන මතක જાතියක් සකසනේට අයිති නෑ. ඒක නශ්‍ය මතක. එතකොට රෙජිස්ටර් වල රෙජිස්ටර් එක මෙතන තියෙනවා. මෙන්න තියෙනවා. ඊට පස්සේ ප්‍රධාන මතකය කියන්නේ RAM එක. RAM එක මෙතනට අයිති නෑ. එහෙනම් ඇත්තටම සැකසීම සිදු වෙන්නේ CPU එකේ. සකසන එකේ තියෙන ALU. දැන් මෙතන ALU කියලා උත්තරයක් නෑ. හැබැයි අපිට තියෙනවා සකසනෙහි කියලා. එහෙනම් දෙකට උත්තරේ එන්නේ 3. දෙකට උත්තරේ එන්නේ 3. එතකොට සකසනේ කොටසක් තමයි ALU. මතක රෙජිස්ටරත් හරි. හැබැයි මතක රෙජිස්ටර වලින් කරන්නේ මොකද? తాවකාලිකව මතක තියාගන්න. හරි. දැන් අපි එනවා 3ට උත්තරේ. ඔයගොල්ලන්ට මෙන්න මේ පැත්තේ දැන් මේ උත්තර ටික බලා ගන්න පුළුවන් 3ට උත්තරේ. පහත ප්‍රකාශයේ ස්ථනට වඩා සුදුසු ආදේශකය කුමක්ද? දැන් බලන්න මාගේ පරිගණකය ක්‍රියාවිරහිත කර ඇති වුවත් එහි මෙහෙයුම් පද්ධතිය යෙදුමුදු කාංග. ඔව් දැන් ඔයගොල්ලෝ කම්පියුටර් ඔෆ් කරාම ඒ හැම දේවල්ම ගබඩා වෙලා තියෙනවා. කොහෙද ළමයි මේක තියෙන්නේ? ඔව් එතකොට මේක මේ මෙතන ඔයගොල්ලන්ගේ සිලබස් එකේ තිබුණේ 10 වසරේ දෙවෙනි පාඩමේ මෙන්න මෙහෙම. හරිද? ඒක මේ වෙන විදියකින් අහලා තියෙන්නේ සාමාන්‍ය ජීවිතයට උපකාරී වෙන අයුරකින්. කොහොමද ඇත්තටම තිබුණේ? තිබුණේ මෙන්න මෙහෙමයි. නශ්‍ය මතක සහ අපි කියනවා volatile memory සහ නශ්‍ය නොවන මතක. හරිද? එතකොට පුතා අපි නශ්‍ය මතක වලට උදාහරණයක් කිව්වා. නශ්‍ය මතක. හරි. RAM එක. cache memory එක. අපි සිංහලෙන් කිව්වොත් සසම්භාවී ප්‍රවේශ මතකය, වාරක මතකය සහ මතක රෙජිස්ටර්.
memory registers. මෙන්න මේවා තමයි නාශ මතක. මොකද නාශ මතක කියන්නේ කතා කරන භාෂාවෙන් කිව්වොත් ඒකට තියලා තියෙන විදුලි බලය නැති වුණාම ඒකේ තුල තියෙන ඒවා මැකිලා යනවා. උදාහරණයක්. කොහෙද මේ වගේ මතක තියෙන්නේ? ඔන්න මේ තුනේ තමයි. හැබැයි ඔයා ගන්නකො අපි පෙන් එක උදාහරණ ගන්න USB port එකෙන් කරන්ට් එක එනවා. අපේ ෆෝන් එක ලැප්ටොප් එකේ හරි ඩෙස්ක්ටොප් එකේ හරි USB port එකට කේබල් එක කරලා ෆෝන් එක charge වෙනවා. එහෙනම් USB පෙන් එකට කරන්ට් එක හම්බෙන්නේ port එක හරහා. හැබැයි අපි USB පෙන් එක ගැලෙවුවා කියලා කරන්ට් නැතුණා කියලා එයාගේ තියෙනවා මැකෙන්නේ. එහෙනම් එයා නැෂ නොවන මතකයක්. එහෙනම් සියලුම ROM එක මේ ප්‍රාථමික මතක වලින් ROM එක සහ සියලුම ද්විතීක මතක. ද්විතීක මතක කියන්නේ අපි 11 වසරේ දෙවෙනි පාඩමේදී ඉගෙන ගත්තා. චුම්බක මාධ්‍ය උපක්‍රම, ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම, ඝන තත්ත්ව මාධ්‍ය උපක්‍රම SST. එතකොට මෙතනින් බලන්න මේ ඔයගොල්ලන්ගේ පේපර් එකේ තියෙන උත්තර වලින් දක්වෝ නිහිත මතක කියන්නේ නැෂ මතකයක්. ඒ කියන්නේ කරන්ට් එක ගියාම කැෂ් මෙමරි මැකිලා යනවා. ඊට පස්සේ දුර ඩිස්ක් එක. ඒක හරි. ද්විතීක මතක වල එකක් තමයි හાર્ඩ් ඩිස්ක් එක. ඊට පස්සේ ප්‍රධාන මතකය. නෑ මැකෙනවා. ඊට පස්සේ සකසනේ. ප්‍රොසෙසර් එකේ තියෙන රෙජිස්ටර් එකත් අයිති නෑ. එහෙනම් හරි උත්තරේ එන්න ඕන 3ට 2. හරි. දැන් එතකොට පුතා අපි ඊළඟ එකට එනවා. 4 වෙනි එක. මේකත් 10 වසරේ දෙවෙනි පාඩම. දැන් මේකින් අනිත් ඔලෙවල් කරන ළමයින්ට දැන් මේ සැරේ 2026 ඔලෙවල් කරන ළමයින්ට තේරෙනවනේ 10 වසරත් අපිට ගොඩක් වැදගත්. එතකොට මේ දත්ත sannivedanaya කියන පාඩමේදී දත්ත ගමන් කිරීම. අපිට දත්ත ගමන් කරන්න දේවල් තුනක් තියෙනවා. ප්‍රභවය, මාධ්‍ය, ග්‍රාහකයා. දැන් ප්‍රභවය කවුද? මම. මාධ්‍ය ඉන්ටර්නෙට් එක. ග්‍රාහකයා ඕගොල්ලෝ. එතකොට ප්‍රභවයේ ඉඳන් නේද? මෙන්න ප්‍රභවයේ ඉඳන් මාධ්‍ය තුලින් ග්‍රාහකයාට යන විදි තුනක් තියෙනවා. මෙන්න ප්‍රභවය, ග්‍රාහකයා. විදි තුනක් තමයි පුතේ ඒකපත. හරිද? ඒකපත කියන්නේ ප්‍රභවයට විතරයි sannivedanaya කරන්න පුළුවන් ග්‍රාහකයාට බෑ. ඒකට කියනවා අපි ඒකපත කියලා. එතකොට ඔය දැන් ඕගොල්ලෝ මම කරන YouTube වීඩියෝ එක. හරිද? ඕගොල්ලන්ට මාත් එක්ක කතා කරන්න බෑ මේ කලින් රෙකෝඩ් කරපු වීඩියෝ එක. හැබැයි අපි Zoom meeting එකක් කරනවා. ඒකපත නෙවෙයි. ඕගොල්ලන්ටත් මාත් එක්ක කතා කරන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලගේ ටීවී එක බලනවා. තව වෙන YouTube වීඩියෝ එකක් බලනවා. රේඩියෝ එකට හමු කරනවා. ඒ සේරම ඒකපත. ඒකපත කියන්නේ ප්‍රභවයට විතරයි කතා කරන්න පුළුවන් ග්‍රාහකයාට බෑ. හැබැයි ග්‍රාහකයාට කියන දේ අහන්න පුළුවන්. ඊට පස්සේ අර්ධ දීපත කියලා එකක් තියෙනවා. හරිද? අර්ධ දීපත. අපි කියනවා half duplex. මේකේ දරුවෝ ප්‍රභවයටයි ග්‍රාහකයටයි දෙන්නටම කතා කරන්න පුළුවන් එක අවස්ථාවක එක්කෙනෙක්ට විතර. එතකොට මේක තියෙන්නේ කොහෙද දන්නවද? සාමාන්‍ය ජීවිතේ අපි sannivedana කරද්දී ඒ දණ්ඩක. නැත්තම් ඔයගොල්ලෝ දන්න දැන් පාරක් හදන ලේන් දෙකක් තියෙන එක පැත්තක් වහලා තියෙනවා. එතකොට දෙපැත්තටම යන්න පුළුවන්. හැබැයි අර මේ එක පැත්තින් ඉඳන් වාහනේට ගියානකම් ඉන්න ඕනේ. හින්දා කට්ටිය අර කොඩියක් වගේ අරන් ඉන්න එහෙම යන නිසා. ඒ දණ්ඩෙත් එහෙමයි. පොඩි ඒ දණ්ඩක් තියෙනවා නම් මේ පැත්තේ කට්ටිය යනකම් ඉඳලා එහා පැත්තේ කට්ටියට යන්න පුළුවන්. එහෙනම් අර්ධ දීපතයි කියන්නේ දෙපැත්තටම පුළුවන්. එක වෙලාවක සලකන එක වෙලාවක මේ එක පැත්තකට විතරයි. උදාහරණයක් ෆැක්ස් යන්ත්‍රය, වෝකි ටෝකි. අර පොලිසිය මහතුරු පාවිච්චි කරන්නේ. එතකොට වෝකි ටෝකි එකේ අපි කතා කරොත් ඒ පැත්තට යනවා. එතකොට අනිත් කෙනාට කතා කරන්න බෑ. අරයා නැවතුවා මේ පැත්තට. මෙන්න මෙතන උත්තරේ තියෙනවා වෝකි ටෝකි. එතකොට 1යි 3යි මොකද්ද? ඒකපත. 4 අර්ධ දීපත. දුරකථන සංනිවේදනය. එතකොට ඔන්න අපි එකක් කතා කරමු. දැන් උත්තරේ අපි අල්ලගත්තා. පූර්ණ දීපත කියන්නේ full duplex. පූර්ණ දීපත කියන්නේ දරුවෝ එකම අවස්ථාවේ දෙපැත්තට යනවා. උදාහරණයක් ලොකු පාරක්. ඒ කියන්නේ අපි Zoom meeting එකක් ගන්නවා. ඔයගොල්ලෝ WhatsApp වීඩියෝ කෝල් එකක් ගන්නවා. කෝල් එකක් ගන්නවා. එතකොට මේකේ තියෙන දුරකථන සංනිවේදන කියන්නේ පූර්ණ දීපත ආකාරයක්. එහෙනම් 4ට උත්තරේ. හැබැයි පුතා මේ ඉස්සරේ පේපර් එක ගලේසි මේක මේ අච්චුපතේ තියෙන උදාහරණම තමයි දීලා තියෙන්නේ. 4ට උත්තරේ 4. හරි. දැන් අපි යන ඔයගලන්ට මේ පැත්ත බලා ගන්න පුළුවන් මේ තියෙන උත්තර ටික. පස්වෙනි එක. පහත කවරක් ජාල ස්තර විද්‍යාවේදී ස්විච් එකක්. පුතා ජාල ස්තර විද්‍යාව කියන්නේ මොකද්ද? දැන් අපි ගයක් හදනකොට ප්ලෑන් එකක් ගන්නවා. ඒ ප්ලෑන් එකේ වාට පුළුවන් තනි තට්ටුවේ ගයක්, තට්ටු දෙකේ ගයක්, තට්ටු තුනේ ගයක්, නැත්නම් විලා එකක් වගේ, නැත්නම් කමර්ෂල් ටයිප්, පල්ලෙහා කඩේ උඩ ගෙදර. ඔය වගේ ටයිප් තියෙන දැන් මිනිස්සු හදන ගෙවල්. ඒ වගේ අපිට මේ
මොකක්ද ජාල කරනකොට එක එක විදි තියෙන හදාගන්න. එතකොට බස් ආකාරයේ ජාලයක් කියන්නේ ලොකු ඕගොල්ලෝ කේබල් එකක් ගන්න. මේකත් 10 වසරේ දෙවෙනි පාඩම. මෙහෙම කේබල් එකක් අරන් ඒකට පරිගණක සම්බන්ධ කරනවා. අපි කියනවා මධ්‍ය කේබලයක් ගන්න. මෙන්න මේකට දරුවෝ කියනවා බස් ආකාරයේ ජාලය. කොහොද මේකේ ස්විච් එකක් නැත. හරිද? ඊට පස්සේ තව එකක් තියෙනවා මුදු ආකාරයේ ජාලය. ඒකට කේබල් එකක් අරගෙන සෑම පරිගණකයක්ම එකිනෙක සම්බන්ධ කරනවා. මේක මුදු ආකාරයේ පරිගණක ජාලය. ඊට පස්සේ තරු ආකාරයේ පරිගණක ජාලයක් කියන්නේ මධ්‍ය උපාංගයේ විදියට ස්විච් එකක් අරගෙන ඒකට පරිගණක සම්බන්ධ කරනවා. මේකට තරු නැත්නම් ස්ටාර් ටොපොලොජි කියලා කියනවා. හරිද? ඊට පස්සේ ඊළඟ එක තමයි දැල් ආකාරය. ඒක අන්තර්ජාලයේ දක්නට ලැබෙන්නේ සෑම පරිගණකයක්ම මේකට MCQ නෙවෙයි රචනා ප්‍රශ්න ඇවිල්ලා දුන පුතා මේ අර අනිවාර්යකේ O level paper වලත් මෙහෙම මේවා එකක් අඳින්න. මේ පරිගණක ජාලය තුල තියෙන හැම පරිගණකයක්ම එකිනෙක සම්බන්ධ වෙනවා. එතකොට බලන්න මේ උත්තරේ. එතකොට අපේ උත්තරේ එන්න ඕන ස්විච් එකක් වැනි කේන්ද්‍රීයකින් සම්බන්ධ වෙන්නේ මෙන්න උත්තරේ තියෙනවා. තරු ආකාර ජාලය. එහෙනම් පහට උත්තරේ තමයි 3. ඊට පස්සේ 6. මේක වැදගත් දරුවෝ සංඛ්‍යා පද්ධති. හරිද? ඔන්න දැන් පුතාට බලා ගන්න පුළුවන් 10 වසරේ දෙවෙනි පාඩමින් ඒ කියන්නේ පරිගණක හඳුනා ගැනීම කියන පාඩමින් MCQ 5ක් ඇවිල්ලා තියෙනවා. හරි? ඔන්න එනවා අපි සංඛ්‍යා පද්ධති. ඒ කියන්නේ 10 වසරේ තුන්වෙනි පාඩම. එතකොට අපිට අහනවා මෙන්න මේකට තුල්‍ය ෂඩ්දශමීය සංඛ්‍යාව. එතකොට දීමීය සංඛ්‍යාවක් ෂඩ්දශමීය සංඛ්‍යාවක් කරන්න ලේසිම විදිය. හරිද? ඒක මම පරිවර්තන වෙනම වීඩියෝ එකක් දාන්නම්. දැනට මේක විතරක් කතා කරමු. වෙන දීමීය සංඛ්‍යාව ලියලා තියෙනවා. 1 ඒවා 3යි, බිංදුවයි, 1යි, 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 බිංදුව 2 පාදයට. හරිද? මේක ෂඩ්දශමීය කරන්න ඕනේ. ලේසිම විදිය තමයි පුතා දකුණේ ඉඳන් වමට බිටු 4කට වෙන් කරන්න. බිටු කියන්නේ මොකද්ද? දීමීය සංඛ්‍යා පද්ධතියේ ඉලක්ක කියන්නේ සංඛ්‍යා ඉලක්කම් වලට කියන සමාන වචනයක් බිටු. ඒකට 4කට වෙන් කරනවා. 1යි 2යි 3යි 4යි. මෙතන 4 බිට් එකක්. ඊට පස්සේ මේකත් වෙන් කරනවා. 1 2 3 4. ඊට පස්සේ පුතා 84යි 21 කියන සංඛ්‍යාව දාන පල්ලෙහාට. 84යි 21. 84යි 21. ඊට පස්සේ මේකේ ලේසිම දේ තමයි එක තියෙන ඒවා එකතු කරන්න බිංදුව තියෙන ඒවා අතයි. බලන්න 8ට එක තියෙනවා. 8යි 4යි 12යි 14යි. බිංදුව මෙයා එකතු කරන්නේ ඒක නිසා. මෙයා 14යි. ඊට පස්සේ පුතාට මතක ඇති ෂඩ්දශමීය සංඛ්‍යා පද්ධතියේ A කියන්නේ 10යි. හරි මේක මම පූර්ණ එකක් ඒ පාඩමේදී කියලා දෙන්නම්. B කියන්නේ 11. C කියන්නේ 12. D කියන්නේ 13. E කියන්නේ 14. එහෙනම් E E. පොඩ පුතා උත්තරේ එන්න ඕන E E 16 පාදයට. එහෙනම් උත්තරේ තමයි 2. හරිද? උත්තරේ දෙවෙනි එක. අර බලමු ඊළඟට 7 වෙනි එක. හරි. USB ෆ්ලෑෂ් ද්‍රාවකයක 256 මෙගාබයිට් අත. දැන් පෙන් එක ඕගොල්ලෝ මොනවා හරි දාලා තව මෙගාබයිට් 256ලු තියෙනවා. එතකොට මේකට දාන්න පුළුවන් දේවල් අහනවා. මෙන්න මේකට පුතා මෙන්න මේ දේ මතක තියාගන්න ඕන. අපි 10 වසරේ 3 වෙනි පාඩමේදී කතා කරා දත්ත ආචාර්ය ධාරිතාව. ඒ කියන්නේ බිටු වලින්. පරිගණකයේ සියලුම දේවල් කපඩා වෙලා තියෙන දීමීය සංඛ්‍යා වලින්. එතකොට පරිගණකයේ සියලුම දේවල් දීමීය සංඛ්‍යා වලින් කපඩා වෙලා තියෙනකොට කොහොමද මේවා කපඩා වෙන්නේ? මේවා බිටු වලින් කපඩා වෙන්නේ. එතකොට අපි මෙන්න මෙහෙම දෙයක් කිව්වා. මෙන්න මේක පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. මෙච්චරම ඕනේ. බිට් 8ක් බයිට් 1යි. බයිට් 1024ක් කිලෝබයිට් 1යි. කිලෝබයිට් 1024ක් මෙගාබයිට් 1යි. මෙගාබයිට් 1024ක් GB 1යි. හරිද? GB 1024ක් ටෙරාබයිට් 1යි. අපිට මෙච්චර ඕනේ. හරිද? දැන් අපේ කියනවා ඉතුරු වෙලා තියෙනවලු 256යි මෙගාබයිට්. එතකොට
දැන් පුතා මෙහෙමයි. හරි. ඔන්න බෑග් එකකට අපි හිතමු ඔයා රට යනකොට බර දාන්න පුළුවන්. තව කියනවා ග්‍රෑම් 256ක් ඉතුරුලා තියෙනවා. ග්‍රෑම් 0.31 එකක් දාන්න. ඒ සෝරි කිලෝග්‍රෑම්. ඒ වගේ මෙතන තියෙනවා 0.3යි GB. දැන් ඔයාලට තේරෙනවා මෙතන GB තියෙන එක්කෙනා මෙගාබයිට් කරන්න 0.1 වැඩි කිරීම 1 GB ලියන්න පුළුවන්. 0.3 වැඩි කිරීම 1024යි GB. පුතා දැන් මෙතන මේක මේ MCQ එකක් මේ වගේ ලාට පොඩි කට්ට වැඩක් කරන්න ඕනේ. මේක ගුණ කරලා හදන්න එපා. නිකන් ඔයාලට තේරෙනවා 0.3 1000න් වැඩි කරොත් 300. එහෙනම් 300ට වඩා වැඩි වෙනවා. එහෙනම් මේක ආසන්න වශයෙන් 300යි එන්නේ. හරි 300ට වඩා වැඩි. එහෙනම් මෙයාව දාන්න පුළුවන්ද? මෙතන තියෙන 256 මෙයා 300. එහෙනම් වීඩියෝ ගොනුව දාන්න බෑ. එහෙනම් බලන්න තුන්වෙනි එක වැරදි. හරිද? ඊට පස්සේ හතරවෙනි එක සියලුම ගුණ එකක් වැරදි. එහෙනම් උත්තරේ වෙන්න ඕන 1යි 2යි. ඊට පස්සේ අපි බලමු චිත්‍රක ගුණ. පින්තූරයක් තියෙනවලු කිලෝබයිට් 300. හරිද? දැන් බලන්න මෙන්න මේක හොඳට බලන්න මේ කිලෝබයිට් 300යි කිලෝබයිට්. ඔයා කිලෝබයිට් 300 මෙගාබයිට් කරන්න 300 බෙදන්න ඕනේ 1024. එතකොට මේක මෙගාබයිට් වෙනවා. පුතා එතකොට මේක ආසන්න වශයෙන් 0.3. හරි අපිට හරියටම හදන්න ඕනේ නැහැ. එහෙනම් පින්තූරය පිටපත් කරන්න පුළුවන්. එහෙනම් උත්තරේ එකක් වැරදි එකෙම දෙක එනවා. අපි බලමු කමන්නේ අනිත් එකත් ලේඛන ගුණ කියන්නේ ටෙක්ස්ට් ෆයිල් එකක් වර්ඩ් එකක් හරි මොකක් හරි ඇති. ඒක තියෙනවලු කීයක්ද? බයිට් 400. දැන් මේක ලේඛන ගුණව 0.3යි මෙගාබයිට්. අරයා ආසන්න වශයෙන් 300යි මෙගාබයිට්. වීඩියෝ ගුණව මේක වීඩියෝ එක මේක පින්තූරේ හරිද? දැන් ලේඛන ගුණව කියනවලු කීයද? බයිට් 400. බයිට් 1004ෙන් බෙදුවාම කිලෝබයිට් වෙනවා. මේක 1004ෙන් බෙදුවාම මෙගාබයිට්. මේක එතකොට ආසන්න වශයෙන් මෙහෙම දශම ගාණක් කියලා සලකන්න පුළුවන්. ලොකු දශම ගාණක් තමයි ඉන්නේ මෙගාබයිට්. එහෙනම් මේක නොසලකා හරින්න පුළුවන්. ඒගොල්ලෝ මෙයාවත් 0.5. එහෙනම් ඔයාලට තේරෙනවා මේ දෙකම දැම්මත් මෙගාබයිට් එකක්වත් එන්නේ නැහැ. මෙගාබයිට් දශම භාගයක්වත් එන්නේ නැහැ. එහෙනම් මේ දෙකම දාන්න පුළුවන්. එහෙනම් පුතා ඒකට උත්තරේ 7ට උත්තරේ 2. හරි. දැන් එහෙනම් මම ඔයගලට තේරෙනවා ඇති මේක සංඛ්‍යා පද්ධති පාඩමෙන් අහලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ එක මෙන්න මේක වැදගත්. හරිද? ASCII කේතයි. ASCII කියන්නේ කලින් පාවිච්චි වෙච්ච ඉංග්‍රීසි අකුරු වලට විතරක් කේත කරන්න පුළුවන් එකක්. අපි ASCII පාඩමේදී ඉගෙන ගත්ත 10 වසරේ 3 වෙනි පාඩම පරිගණකයේ භාවිතා වෙන කේත ක්‍රම කීයක් තියෙන්නේ? 3යි. සෝරි 4යි. BCD ASCII EBCDIC Unicode. දැන් අපි Unicode තමයි හෙළකුරු වලින් සිංහලෙන් ටයිප් කරන Unicode පාවිච්චි කරලා. එතකොට අපිට ඕන ASCII කෝඩ් ගැන තමයි තියෙන්නේ. එතකොට දරුවනේ මේ ASCII කෝඩ් එක ගැන කතා කරොත් මේ ASCII වල තියෙන්නේ මෙන්න මෙහෙම. නිකන් අපිට සරල දෙයක් තියෙන්නේ. කැපිටල් A අකුරට 65 තියෙනවා. ඕක මම කියන්නේ ඔයගලගේ විභාගයට අනුව සිම්පල් A අකුරට 97 තියෙනවා. ඔයගොල්ලෝ ඉංග්‍රීසි හෝඩිය මතක ගන්න. මම හිතන්නේ එකේ දෙකේ ඉගෙන ගත්තා. A B C D E F G. ඔහොම කියලා යනවා. එතකොට මෙහෙම මේ ඉගෙන ගත්තා ඉංග්‍රීසි හෝඩිය පොඩි පන්ති වලදී ඔයගලට ඒක හොඳට මතක ඇති. මෙහෙම ඉගෙන ගත්තාම යාට පට්ටලීසි. මොකද කරන් තියෙන්නේ කොහොමද? මේ A ට 65 නම් B ට 66යි. සිම්පල් A ට 97 නම් සිම්පල් B ට 98යි. සිම්පල් C ට 98යි. එහෙම දාන්න තියෙනවා. දැන් අපේ තියෙන කැපිටල් එක. එහෙනම් අපෙන් අහනවා මෙම කේතය මගින්. හරි. ඔන්න මේකේ පොඩි රහසක් තියෙන මෙහෙමයි. A 65 නම් එතකොට මෙයාගේ දීමයාගේ තමයි ASCII කෝඩ් එක. 65 දීමයාගේ මොකක්ද? කෙටි ක්‍රමයක් තියෙනවා. ඔය 65 බෙදලා දාන්න ඕනේ මෙහෙම අර සටහනක් හදාගන්න පුළුවන්. 64යි 32යි 16යි 8යි 4යි 2යි 1. දැන් මේක මොකද්ද කියලා අහන්න මම 10 තුන්වෙනි පාඩම ගැන වීඩියෝ එකක් කරන්නම්. ඒකේ දාන්නම්. දැනට මෙතනදී මම කියන්නේ මේ හතර ක්‍රමයේ විතරයි. ඔයාලා පොඩ්ඩක් බලාගන්න. නැත්නම් ඔයාලට මේ දෙකෙන් බෙදලා මෙහෙම 65 දෙකෙන් බෙදලා එහෙම හදා ගන්නත් පුළුවන්. ඉතින් ඒක ටිකක් වෙලා හරි. මෙන්න මේකේ මම ගන්නේකට දාන්න. මේ තියෙන්නේ 65. දැන් අපිට දීලා තියෙන පුතා මෙන්න මේකේ මෙතන එකක් තියෙනවා 1යි 0යි 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 1යි 1 මේ කීයද බලන්න මෙයා 65යි නම් මෙයා 64යි 66යි 67යි එහෙනම් 65 A එහෙනම් මෙහෙම නේද අපේ 65 කියන්නේ A 66 කියන්නේ B
67 කියන්නේ C. එහෙනම් අපේ උත්තරේ මොකද්ද? අරට උත්තරේ. මේ ASCII කෝඩ් එක තියෙන්නේ කාටද? මේ 67. 67 කියන්නේ කවුද? C. එහෙනම් උත්තරේ පුතා 3. 8ට උත්තරේ 3. 9. දැන් අපි එනවා 9ත් වැදගත් එකක්. මෙහෙයුම් පද්ධතියක කාර්යයක් නොවන්නේ. එතකොට මෙහෙයුම් පද්ධතිය කවුද? පරිගණකයේ සියලුම ත්‍රුටාංග පාලනය කරනවා. මධ්‍ය සැකසුම් ඒකකය පාලනය කරන process. ඔයාලට බලා ගන්න පුළුවන් Windows වල 11 වල නම් Windows බටන් එකට right click කරලා task manager ගියාම process කියලා පෙන්නනවා. ඒ කියන්නේ මධ්‍ය සැකසුම් ඒකකයේ ක්‍රියාවන් පාලනය කරනවා. එකපාර ක්‍රියාවලි විශාල ප්‍රමාණයක් කරන පරිගණකයේ. ඊට පස්සේ පරිගණකයේ ගොනු. දැන් ඔයා මෙහෙයුම් පද්ධතිය ගබඩා කරලා තියෙන්නේ ගොනු. මේව පාලනය වෙනවා. වදන් සැකසුම් ලේඛන එක පාට දකුණට එකෙල්ල තියෙනවා. දැන් පුතාට Word වලින් මොකුත් හදන්න පුළුවන්. දැන් හිතන්න ඔයා Windows දාගෙන වැඩ කරන්න පුළුවන්. හැබැයි Word නැතුව හදන්න බෑ. ඒක මෙහෙයුම් පද්ධතියේ කාර්යයක් නෙමෙයි. එහෙනම් 9ට උත්තරේ 4. හරි. අපි යනවා 10 වදන් සැකසුම් මුදුකාංග. දැන් මේක අහලා තියෙන්නේ 10 වසරේ 6 වෙනි පාඩම වදන් සැකසීම. එතකොට අපෙන් අහනවා මේ ඔයාට Word ෆයිල් එකක් මම පස්සේ පාඩමේදී ප්‍රැක්ටිකල් එක කරලා පෙන්නන්නම් Word ෆයිල් එකක් පුතා පාස්වර්ඩ් එකක් දාලා සේව් කරන්න පුළුවන්. එතකොට වෙන කාටවත් ඕපන් කරන්න බෑ පාස්වර්ඩ් එක ඕන්. දෙක. හරිද? ඊට පස්සේ අපිට ඔයාට Word වලින් ડોකියුමන්ට් එකක් හදලා ඔයි ටියුට් එහෙම දාන රිසර්ච් ගෲප් වලට අපිට ඒක PDF විදිහට හදා ගන්න පුළුවන්. ඒකත් හරි. හරිද? ඊට පස්සේ යමෙකුට ගොනුව. ඔව්. දැන් ඔයා ඒක අපි හිතමු grade 10 කියලා සේව් කරනවා. ඔයාට ඒක වෙනස්කම් කරලා grade 11 කියලා සේව් කරන්න ඕන. එතකොට save as කියන එක යූස් කරන්න පුළුවන්. එතකොට මේකේ A B C තුනම හරි. එහෙනම් උත්තරේ 10ට 4. හරි. දැන් එහෙනම් පුතාට මේ වීඩියෝ එක දිගටම මේ තියෙන පේන්න හම්බුනේ අපේ තියෙන පළවෙනි 10ට තියෙන උත්තර. එහෙනම් ඒ ටික ඔයාලා ලකුණු කරලා තියාගන්න. ওই ටික තමයි හරි ටික. දැන් අපි යනවා ඊළඟ කොටසට 11 ඉඳන් 20 දක්වා සාකච්ඡා කරන්න. හරි. දැන් අපි බලමු ඊළඟ ටිකේ මොනවද තියෙන්නේ කියලා. හරි. අපි දැන් යමු පුතා මේ ඊළඟ එකට. එතකොට ඊළඟ එකේ තියෙන්නේ 11. වදන් සැකසීමෙන් තමයි ඒ තියෙන්නේ. මේ සැරේ වදන් සැකසීමෙන් පොඩ්ඩක් වැඩිපුර ප්‍රශ්න දාලා තියෙනවා. වෙනකට වැඩි. හරි. දැන් බලා ගන්න. මම මේ ටිකක් මම කරනවා. එතකොට 11. බලා ගන්න පුතා. එතකොට අපේ 11 වෙනි එක ගැන කතා කරනකොට හරිද? එතකොට අපේ 11 වෙනි එක ගැන කතා කරනකොට පාට කොටසක් මැදට එකෙල්ල කිරීමට වදන් සැකසුම් මුදුකාංගය. ඒ කියන්නේ ඔයා පැරග්‍රාෆ් එකක් මැදට එකෙල්ල කරා. හරිද? ඔයි හරිද? මේ පළවෙනි එක දරුවෝ කියන්නේ බලන්න. හොඳට බලන්න මේ පළවෙනි එක ඇඳලා තියෙන විදිය. බලන්න මෙයාගේ මේ ඔයාගේ දකුණු අත පැත්ත ගානට එකෙල්ල වෙලා වම් අත නැහැ. මෙයාට කියන්නේ right align. දකුණු අතට එකෙල්ල වෙනවා කියලා. බලන්න දෙවෙනි එක මේ මැද මෙයා දෙකලවරට හරිද මෙයාගේ දෙපැත්තම ගානට කෙල වෙලා තියෙනවා බලන්න ඊළඟ එක්කෙනා මැදට ඊට පස්සේ එක්කෙනා බලන්න පුතා මෙන්න වමට කොහොමද ඒක අඳුරගන්නේ බලන්න මෙයාගේ ගානට කෙල වෙලා තියෙන දකුණු අත පැත්ත මෙයාගේ දෙපැත්තම මෙයාගේ මැදට මෙයාගේ වමට එහෙනම් අපේ උත්තරේ තමයි එන්න ඕන මොකද උත්තරේ 11ට 3 හරි මේ 12 එක නම් මේ මම හිතන්නේ 5 වසර 6 වසර 9ට කරගන්නත් පුළුවන්. හරිද? මේ කෙලින්ම නේද? x වර්ග කියලා ගන්න ඕන නම් ඒකට උත්තරේ 12ට 2. ඒක අහන්නවත් දෙයක් නෑ. ලේසි. 13 පාට කොටසක් කරා ඉරක් ඇඳීමට. ඒ කියන්නේ ස්ට්‍රයික් ටු. ඒකත් දරුවෝ මම හිතන්නේ 6 7 ළමයි වුණත් කරාවි දැන්. වදන් සැකසීම් පාඩම 7 වසරේ තියෙනවා 8 වසරේ තියෙනවා. ඒගොල්ලන්ටත් මේක හුත් කරන්න පුළුවන්. 13ට උත්තරේ 3. මේ ටික මම කියනවා 8 වසරේ 9ටත් කරන්න පුළුවන්. 8 වසරේත් එහෙමම තියෙනවා. ඔයාලා බලන්න 3 වෙනි පාඩම. හරි. එතකොට 14 මේ 14 පොඩ්ඩක් වැදගත් ප්‍රශ්නයක්. ඉතින් 14 සාකච්ඡා කරගෙන පොඩ්ඩක් බලමු. 14. හරි. අපි කියනවා මේල් මර්ජ්. ওই මේල් මර්ජ් කියන එක වදන් සැකසීමේ මෘදුකාංග වලටම අනන්‍ය ලක්ෂණයක්. වෙන එක මෘදුකාංගයකටවත් නැහැ. එතකොට මේක පාවිච්චි කරන්න දරුවෝ අපි එක ෆෝමැට් එකක් හදුවා. හිතමු ඉස්කෝලේ දෙමාපිය රැස්වීමක් තියෙනවා. එක ශ්‍රේණියක. අපි හිතමු
11 වසරේ. අපි දෙමාපියෝ ළමයි 200ක් ඉන්නවා. එතකොට 200ක් යවන්න ඕන. එකම ආකෘතිය හැබැයි ඒ ඇඩ්‍රස් එක ඒ ටික වෙනස් වෙනවා. එතකොට ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේල් මර්ජ් කියන එක බලන්න 6 වෙනි පාඩමේ අන්තිම පිටුවේ තියෙනවා. එතකොට මේකට උත්තරේ හරි එකම ලිපිය පහසුවෙන් කීප දෙනෙකුට යවන්න පුළුවන්. ඇඩ්‍රස් වෙනස් කරලා. ඒක හරි. ඊට පස්සේ DOCX කියන්නේ ඔය අපි ඕගොල්ලෝ MP3 කිව්වොත් හැමෝම දන්න ගුණාකෘතියක් ශබ්ද. ඒ වගේ DOCX කියන්නේ වදන්සක සීමේ ගුණාවක් පරිගණකයේ තියෙන විදිය. ඔයාලට මේක බලා ගන්න පුළුවන්. Word file එකක් right click කරලා properties ගියාම file format කියන file type කියන එකෙන් පෙන්නනවා. එතකොට DOCX කියන්නේ වදන්සක සීමේ ගුණ. පුතා දන්න ලෝකේ ජනප්‍රිය මෘදුකාංගයේ Word. හැබැයි ඊට අමතරව මෙන්න මේකේ තියෙන LibreOffice Writer කියන එක හරි. ඉතින් ඒකෙන් Word file එකක් open කරගන්න පුළුවන්. බැරි නෑ. එහෙනම් P හරි Q වැරදි. ඊට පස්සේ R පුළුල් වගුවක්. දැන් හිතන්න ඔයා මෙන්න මේ කොලේ මෙහෙම තියෙනවා. හරිද? මේකේ ලොකු වගුවක් අඳින්න බෑනේ. එහෙනම් ඔයාලා මේක portrait මේ පැත්තට හරව ගන්න. sorry. මේක portrait සිරස් මේක landscape සිරස්. එහෙනම් අපේ කියන්නේ පුළුල් වගුවක් සිරස් දිශානතියට. මෙහෙම තියෙනකොට වඩා ඒක යා මේ පැත්තට කරාම පේනවා. හරියට හරි. එහෙනම් R හරි. එහෙනම් උත්තරේ මොකද්ද? 2. 14ට උත්තරේ 2. හරි. මේ පුතා මට හිතන විදිහට ඕගොල්ලන්ගේ මෙන්න මේ පරණ සිලබස් එකට මේ සිලබස් එක පටන් ගත්තේ 2015 O level වලින්. ඒ කියන්නේ 2015 10 වසරේ. ඒ ළමයි 2016 O level වලට තමයි පළවෙනි O level පේපර් එක ආවේ. ඕගොල්ලන්ගේ මේ විෂය නිර්දේශයට අඩංගු. හරි 2016 වලට. දැන් ඒකට අවුරුදු 9ක් විතර තියලා තියෙනවා. ඒ කියන්නේ කොහොමද තිබුණේ? 16 17 18 19 20 5යි 21 22 23 24 ඔය 9යි මේ අවුරුද්ද තමයි 10 වෙනි එක. ඔන්න 10 වෙනි එකේ. හරිද? එතකොට මේ අවුරුදු 9ටම වඩා මේ Excel වල ආපු ලේසිම ප්‍රශ්න. සාපේක්ෂ නිරපේක්ෂ කෝෂණ තුමා කියන MCQ හොඳයි. දෙවෙනි කොටස නෙමෙයි. මේකේ ලේසිම ප්‍රශ්නේ මේක. බලන්න මේක මාරම ලේසි. Excel software එකක් නොවන්නේ. පොඩි ළමයෙක් උනත් දන්නවා. Google Docs කිව්වොත් අපි ඒක Word වදන් සැකසීමේ ඔන්ලයින් මෘදුකාංගයක්. එතකොට පළවෙනි එක වැරදි. ඊළඟ දෙක හරි. දෙවෙනි එකේ Google Sheets. ඒ කියන්නේ අපි cloud computing මාර්ගගත විද්‍යුත් පැතුම්පත් මෘදුකාංගයක්. ඊටු දෙන්න කොහොමද හරි. හරි උත්තරේ දෙක ඊළඟ එක නම බලමුකෝ. Open Office Writer කියන්නේ වදන් සැකසීමේ මෘදුකාංගයක්. තුන්වෙනි එක වැරදි. හතරවෙනි එක Microsoft PowerPoint. වැරදි එක විද්‍යුත් සමර්පණ මෘදුකාංගයක්. එහෙනම් 15ට උත්තරේ වෙන්නේ මොකද්ද? 2. හරි. 16. මෙන්න මේක මේ එකක් දුන්නාම දරුවෝ ඕගොල්ලෝ මේක නිකන් ඇඳ ගන්න. හරි. දැන් මම මෙතනදී Excel පාඩම සම්පූර්ණයෙන් කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලන්ට මතකයි Excel වල වැඩපතකින් තමයි හැදෙන්නේ. එතකොට මේ අවශ්‍ය ටික විස්තර කරගන්න. ඒකේ තීරුව තියෙන මෙහෙම. B C D ඊට පස්සේ 2 3 4 ඔහොම ඇඳ ගන්න. ඇඳගෙන මෙන්න මෙහෙම කරගන්න. ඔන්න ඔහොම. එතකොට අපිට කියනවා B2 D4 කිව්වොත් මෙන්න මේ කෝෂ ටිකම. මෙයාගේ ඉඳලා මෙයාට අයිති. අපෙන් අහන්න පුතා කීයක් වෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. උත්තරේ තියෙනවා 9ක් තියෙනවා. එහෙනම් උත්තරේ මොකක්ද? 3. 16ට උත්තරේ 3. හරි. අපි දැන් බලමු 17. B1 B4 D1 D4. හරි. අපි මේකම චුට්ටක් වෙනස් කරලා හදමු. අපි තුමු දැන් මෙතන එකක් තියෙනවා. B C D. කොහොම තියෙනවා පුතා? එතකොට බලමු. එතකොට අපිට කියන මෙහෙම තියෙනකොට අපි තුමු මෙහෙම තියෙනවා. 1 2 3 4 5 6 7 8 9 10 11 12. ඒකට අපිට ඇවරේජ් එක ගණනය කරන්න ඕනේ මෙන්න මේ සෙට් එකේ මේ සෙට් එකේ. එහෙනම් මේක ලියන්න පුළුවන් සමානයි average b1.b4 d1.b4 මේ මෙතන හරි මේ කියන්නේ මේ කෝෂ මේක මේ කෝෂ බලන්න පළවෙනි එක b1 d4 ඔයගොල්ලෝ පළවෙනි උත්තරය අනුව මේ සෙට් එකේම සාමාන්‍යකයේ ගණනය කරනවා. එහෙනම් පළවෙනි එක වැරදි. දෙවෙනි එක බලන්න. දෙවෙනි එක තමයි හරි උත්තරය. තුන්වෙනි එක බලන්න. තුන්වෙනි එක තියෙනවා B1 B4 එහෙම ලියන්න බෑ. ඒක වැරදි. ඒ කියන්නේ කෝලන්
දෙතිත් ගොඩක් තියන්න බෑ මෙහෙමයි. මේ දෙතිෙන් තමයි කෝෂ පරාශය කියන්නේ. අන්තිම එක ධන ලකුණක් දාලා බෑ. එහෙනම් හරි උත්තරේ තමයි 2. 17ට උත්තරේ මොකක්ද දරුවෝ 2. මම කිව්වේ මේ Excel වලින් මේ තාක් ආපු. ඒ කියන්නේ විද්‍යුත් පැතුරුම් පත් වලින් ලේසිම එක තමයි මේක. ඔන්න බලන්න ඊට පස්සේ බලන්න මේ එකම දේ අර පැත්තේ හල බලන්න මෙතන දැන් ඔයගොල්ලෝ PowerPoint හම්බුණා. මෙතන සමර්පණ. ඒ කියන්නේ අපේ 10 වසරේ 8 වෙනි පාඩම සමර්පණ බුදුකාම. මේක මේ 7 වසරේ 6 වෙනි පාඩමේ තියෙන. ඔයගොල්ලෝ නම් ඉන්ටර්නෙට් එකෙන් 7 වසරේ ICT එකට ඩවුන්ලෝඩ් කරලා බලන්න පුතා 6 වෙනි පාඩමේ තියෙනවා. ඒ ළමයින්ටත් මේකේ තියෙන වර්ග. එතකොට බලන්න Apple Keynote හරි, LibreOffice Impress, Microsoft PowerPoint හරිද? ඒක තමයි හරි උත්තරේ. දෙවෙනි එක වැරදියි. Audacity තියෙනවා. Audacity කියන්නේ ශබ්ද සංස්කරණය. audio editing software එකක්. තුන්වෙනි එකේ Audacity තියෙනවා. හතරවෙනි එකේ LibreOffice Calc Ubuntu. Ubuntu කියන්නේ මෙහෙම පද්ධතියක්. LibreOffice Calc කියන්නේ විද්‍යුත් පැතුරුම් පත් මුදුකාංගයක්. එහෙනම් 18ට උත්තරේ 1. හරි. දැන් අපි යනවා පුතා මේ 19. මේ තියෙන්නේ මේක දත්ත සමුදායෙන් අහපයක්. සාමාන්‍ය මේකත් ලොකු අමාරුවක් නෑ ලේසි. බලන්න. සබ්ජෙක්ට් තීටර් වගේ ප්‍රාථමික යතුරු කුමක්ද? දත්ත සමුදායක යතුරු. මොකක්ද මම වෙනම කරනවා දැන් චුට්ටක් මෙතන පේපර් ඩිස්කෂන් එක නිසා මම මේ කෙටියෙන් කරගන්න ඕන නිසා කරන්නේ මේ ළමයි ඉල්ලපු වීඩියෝ එකක්. දත්ත සමුදායක ප්‍රාථමික යතුරු කියන්නේ දරුවෝ මොකක්ද? දත්ත සමුදායක ඇති විශේෂ ලක්ෂණ තියෙන ශේෂ්ත්‍රයක්. ඒ කියන්නේ යතුරු කියන්නේ එතකොට ශේෂ්ත්‍රයක් කියන්නේ මොකද්ද? මෙන්න මෙහෙම දිග අතර තියෙන තීරු. යතුරු වර්ග තුනක් තියෙනවා ප්‍රාථමික යතුරු. සෝරි මට වැරදුනා මේ ඒ කියන්නේ ඒවට කියන අපි යතුරු කියලා. එතකොට ප්‍රාථමික යතුරුනේ යතුරු වර්ග තුනක් තියෙනවා. ප්‍රාථමික යතුරු, සංයුක්ත ප්‍රාථමික යතුරු, ආගන්තුක යතුරු. එතකොට මේ ප්‍රාථමික යතුර ඒ ශේෂ්ත්‍රයේ දත්ත අණු පිටපත්. එකම දත්තය නැවත නැවත යෙදෙන්නේ නැහැ. හිස්තැන් තියෙන්න බෑ. ඒකට බලන්න සබ්ජෙක්ට් ටීචර් වගේ ප්‍රාථමික යතුර සඳහා වඩාත් උචිත. සබ්ජෙක්ට් ID කියන එක පුතා යෙදලා තියෙනවා. SU 0.2 යෙදලා තියෙනවා. ඒක ගන්න බෑ. ටීචර් ID කියන එක නම් යෙදලා නැහැ. hours per week කියන එක යෙදලා නැහැ. හැබැයි මේක එක තැනක ප්‍රාථමික යතුරක්. එහෙනම් මේකේ සංයුක්ත ප්‍රාථමික යතුර දෙකම එකතු කරලා ගන්න. එතකොට උත්තරේ වෙන්නේ subject ID දාන teacher ID. ඒ කියන්නේ අපිට දෙකම එකතු කරලා ගන්න ඕන. මොකද මේකට කරන්න ඕන? මේකේ දෙකම එකතු කරලා ගන්න ඕන. එතන උත්තරේ වෙන්නේ 19ට 4. හරිද? ඊට පස්සේ බලමු 20 මෙම දත්ත සමුදායේ ආගන්තුක යතුරක්. ආගන්තුක යතුරක් කියන්නේ මේ වගේ හරියට එයත් විශේෂ ලක්ෂණ කියන ශේෂ්ත්‍රයක් අපි මෙහෙම හිතමු. අපේ ඉස්කෝලේ ඉන්න ප්‍රින්සිපල් සර් මැඩම්. එයා ඉස්කෝලේ ලොක්ෙක් වගේ ඉන්නවා. ඉස්කෝලේ ඇතුලේ ඉන්නකොට. හැබැයි එයා කලාපෙට අධ්‍යාපන අමාත්‍යාංශයට මීටින් එකට ගියාම එයා තව සර් කෙනෙක් මැඩම් කෙනෙක් විතරයි. එතන ඉන්න ලොක්ක තමයි අධ්‍යක්ෂකතුමා. නැත්තම් එතන ඉන්න ලොකු අධ්‍යක්ෂක තමයි. කවුරු හරි. ඒකට බලන්න ප්‍රින්සිපල් සර් හෝ මැඩම් ඉස්කෝලේට ලොක්කා. අතනට ගියාම එයා සාමාන්‍ය මැඩම් කෙනෙක් සර් කෙනෙක්. ඒ වගේ තමයි නම් ආගන්තුක යතුර කියන්නේ එයා එක වගුවක ලොක්කෙක්. ප්‍රාථමික යතුර අර මීටින් එකට ගියා වගේ තව තැනක එයා සාමාන්‍ය මිනිස්සෙක්. එහෙනම් ආගන්තුක යතුරක් බලන්න පුතා. හැබැයි එයා ආගන්තුක යතුරක ලක්ෂණයක් වෙන්න ඕන. එයා එක තැනක ලොක්ෙක් වගේ ඉන්න ඕන. හිතමු අපි කියන්නේ මේ ඉස්කෝලේ ප්‍රින්සිපල් සර් මැඩම්. ඒ වී මීටින් එකට ඇවිල්ලා. ඒකට එයා එතන සාමාන්‍ය කෙනෙක්. එයා එතන ලොක්ෙක් වගේ ඉන්නේ නැහැ. හැබැයි එයා ඉස්කෝලේක හෝ මේක ප්‍රින්සිපල් කෙනෙක් වෙන්න ඕනේ. එහෙනම් බලන්න දැන් මෙතන දෙන සබ්ජෙක්ට් ටීචර් වගේ hours per week. එයාගේ හිම ලක්ෂණයක් පේන්නේ නැහැ. එක වගුවක ලොක්ෙක් වගේ ඉන්නවා කියලා. ටීචර් ID පේනවා. ටීචර් name, subject name පේන්නේ. ඒකෙම අල්ලගන්න පුළුවන් ටීචර් ID. බලන්න. සබ්ජෙක්ට් ටීචර් වගේ. එයා ඒ වගේ ටීචර් ID කියන එක සාමාන්‍ය විදියට ඉන්නේ. හැබැයි ටීචර් ID කියන වගේ ප්‍රාථමික යතුරක්. එහෙනම් උත්තරේ 20ට 2. හරි. 21. මෙන්න මේක මේ අප්ඩේට් කරන එක. දැන් හිතන්න මේ වගු තියෙනවා. එයා මේකට අලුතෙන් එකතු කරන්නේ මොකක්ද? බලන්න. නව ගුරුවරයෙක් මිස්ටර් සිවරාජා කියන එක්කෙනා ඒ ඉස්කෝලේට එනවා. එතකොට සිවරාජා කියන එක්කෙනා ආවොත් දරුවෝ ටීචර් ටේබල් එක අප්ඩේට් කරන්න ඕනේ. මේ ටීචර් කියන එකට ටීචර් කියන වගුවට අපි ටීචර් ID එකයි යාගේ නමයි දෙන්න ඕනේ. ඊට පස්සේ සයන්ස් විද්‍යාව කියන එක අප්ඩේට් කරන්න ඕනේ නැහැ නේ පුතා. විද්‍යාව කියන විෂය තියෙනවා. හැබැයි සබ්ජෙක්ට් ටීචර් ඕන. එහෙනම් උත්තරේ එන්න ඕන ටීචර් සහ සබ්ජෙක්ට් ටීචර්. 21ට උත්තරේ එන්නේ 4. 22. හරි. ඊට පස්සේ ඒක බලමු. ඒකත් ලේසි. 22.
දත්ත සමුදාය සම්බන්ධයෙන් පහත කවරක් නිවැරදි වේද? හරි නිකන් ඔන්න අතුරු කෙනක මැනුවල්. මෙන්න මෙහෙම හිතන්න. අපි ෆෝන් නම්බර් පොඩි නෝට්බුක් එකක ලියන් ඉන්නවා. සහ ෆෝන් නම්බර් කන්ටැක්ට්ස් අපේ කන්ටැක්ට් ඇප් එක තියෙන ස්මාර්ට් ෆෝන් එකේ. එතකොට අතුරුයකට ගන්න ෆෝන් නම්බර් නෝට්බුක් එක ලියපු එක ස්මාර්ට් ෆෝන් එකේ තියෙන එකට ගන්න ඉලෙක්ට්‍රොනික එක. ওই දෙක ඉතල දැන් මේක කියලා හිතමුකෝ. අතිරු දත්ත සමුදාය සමග සසඳන විට තොරත් ඔව් අපිට නෝට්බුක් එකට වඩා කන්ටැක්ට්ස් ඇප් එකේ නම ගැහුවාම ෆෝන් නම්බර් හොයාගන්න පුළුවන්. ඒ හරිය. ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායකට වඩා පහසු වෙන්නේ නැහැ. හිතන්න ඔයාගේ යාළුවෙකුගේ නම්බරයක් ලියලා තියෙන නෝට්බුක් එකේ. එයා නම්බරේ මාරු කරා. අපිට මේක ටිපෙක්ස් කරලා වෙනස් කරන්න. කරදරයි. හැබැයි අරකේ එඩිට් කියලා අලුත් නම්බරේ රීප්ලේස් කරන්න පුළුවන්. එහෙනම් B වැරදි. මුරපද සහ ඔව් මුරපද කියන්නේ අපිට කන්ටැක්ට් ඇප් එකට පාස්වර්ඩ් එකක් දාන්න පුළුවන්. එන්ක්‍රිප්ට් කරන්න පුළුවන්. WhatsApp වල තියෙන එක මම පස්සේ කියලා දෙන්නම් එන්ක්‍රිප්ෂන් කියන්නේ මොකක්ද කියලා. গুপ্ত කීර්තන. හරි සීත් හරි. එහෙනම් මේකේ උත්තරේ වෙන්නේ 22කට 2. පුතා ඒකට සරල දත්ත සමුදායක් තමයි දුරකථන අංක නාමාවලිය. හරි හරිද? ඒ කියන්නේ අපි දත්ත සමුදාය පාඩමේදී කතා කරා. හරිද? ඊට පස්සේ මෙන්න තව එකක් තියෙනවා 23. දත්ත සමුදාය ආශ්‍රිතව පහත කවර වගන්තියක් නිවැරදි වේද? සංයුක්ත ප්‍රාථමික අතුරක් සහිත. බලන්න මේ සංයුක්ත ප්‍රාථමික අතුරක් තිබුණ ඔයගොල්ලන්ට මතකයි මෙන්න මෙතන. සබ්ජෙක්ට් ටීචර් වගේ. එතකොට ඒක අපි දෙකම එකතු කරලා ගත්තේ. රෙකෝඩයක් සංයුක්ත ප්‍රාථමික නෑ. සංයුක්ත ප්‍රාථමික අතුරක් කියන්නේ ඒකේ ඔයගොල්ලන්ගේ 10 වසරේ පොතේ තියෙන අර ක්‍රීඩාව වර්ෂය. නායකයා උපනායකයා කියලා මේකක්. බලන්න 10 වසරේ 9 වෙනි පාඩමේ පොතේ තියෙනවා. එතකොට ඒකේ අපි එකතු කරන දැන් මෙහෙම හිතන්නකෝ මම කියනවා 2020 වර්ෂයේ මෙන්න මේ පාසලේ නායකයා. අපෙන් අහන මොන ක්‍රීඩාවේද නායකයා? ඊට පස්සේ මම ඒක අනිත් පැත්ත කියනවා ක්‍රිකට් නායකයා. ඊට පස්සේ අහනවා එහෙනම් මොන වර්ෂෙද? එහෙනම් ඕනම ඉස්කෝලේක නම කියලා ඒකේ අපි නායකයා ගැන කියනවා නම් අපි කියන්න ඕන 2023 වර්ෂයේ ක්‍රිකට් නායකයා මෙන්න මේ හවල් පාසලේ. එහෙම කිව්වොත් අපිට ඒව අඳුර ගන්න පුළුවන්. අන්න ඒකට මෙන්න මෙහෙම අපි හිතමු දත සමුදායක් හදනවා. ක්‍රීඩාව, වර්ෂය, නායකයා, උපනායකයා. එතකොට මේකේ ප්‍රාථමික අතුරට අර ශේෂ්ත්‍ර දෙකම එකතු කරන්න වෙනවා. මොකද්ද? ක්‍රීඩාව සහ වර්ෂය. නැත්තම් අපිට මේක ගන්න බැරි වෙනවා. මාළු කේස් එකක් එන්නේ. එහෙනම් දැන් අපි අහන්නෙත් එහෙමනේ. අපි හිතමු මේ පාසලේ මම පාසල නම් කියන්නේ නැහැ. මේ පාසලේ නායකයා. බලන්න ක්‍රිකට්. එහෙම හරියන්නේ වර්ෂ කියන්නේ වර්ෂය. දැන් තේරුණා. එහෙනම් මේ පළවෙනි එක වැරදි. දෙකම ඕන. ඊළඟ එක. වගුවක උපරිම වශයෙන් එක් නෑනේ පුතේ. වගුවක ආගන්තුක ඇතුළු ගොඩක් තියෙන්න පුළුවන්. දැන් මෙතන හොඳම උදාහරණේ මේක. මේ ටීචර් වගුවේ. සබ්ජෙක්ට් ID කියන එකයි ටීචර් ID කියන එකයි වෙන වෙනම ආගන්තුක ඇතුළු දෙකක්. ඊට පස්සේ රෙකෝඩ් එක ප්‍රාථමික අතුරු ශේෂ්ත්‍රයේ හිස්ව තිබිය හැකිය නෑ. මම කිව්වා ප්‍රාථමික අතුරක් නම් අඳුර ගන්න ඕනේ හිස් වෙන්න බෑ. එහෙනම් හරි උත්තරේ 4. දත්ත ප්‍රරූප ඉන්ටිජර්, රියල්, බූලියන්, ටෙක්ස්ට්, කරන්සි ඔය වගේ ඒවා. ඔකක් තියෙනවා. ඒකට 23ට හරි උත්තරේ 4. ඔන්න මේ 24 ඔයගොල්ලෝ ප්‍රශ්නයක් ඇති. ඇත්තටම මේක ප්‍රෝග්‍රෑමින් වලට නැත්තම් මේක 10 වසරේ පළවෙනි පාඩමට ගන්නත් පුළුවන්. ප්‍රෝග්‍රෑමින් වලට ගන්නත් පුළුවන්. හරිද? එතකොට අපි එනවා පුතා 24 P හා Q නගර දෙක අතර කෙටිම මඟ සෙවීමට. ඔන්න අපි හිතමු මොකද ගාල්ලයි කොළඹයි. හරි. කොහොම ගාල්ලේ සහ ගාල්ල ගත්තේ P Q කියලා තියෙනවා. ඔයාලා ඉතින් ගාල්ලේ ඉඳන් කොළඹට එන්න හයිවේ එක හිමීම පාරවල් ගොඩක් තියෙනවා. හරිද? එතකොට ගාල්ලේ ඉඳන් කොළඹට එන්න පාරවල් ගොඩක් තියෙනවා. එතකොට අපිට ඕන මෙහිම දුන්නාම අර Google Map එකේ ඔය දේ කරනවා අපිට අඩුම එක පෙන්නනවා. එහෙනම් අපෙන් අහනවා මගක් සෑදෙන්නේ දැන් මෙන්න මෙහෙම. මෙහෙම චූටි පාරවල් තියෙනවා. ඒව එකතු වෙයි. එතකොට අපිට මේකේ කෙටිම මාර්ගය හොයන්න දෙන්න ඕනේ. දැන් මේකේ ට්‍රැෆික් එකක් ගැන කියන්නේ ට්‍රැෆික් කියන්නේ මාර්ග තදබදය. එහෙනම් අපිට ඕන ආරම්භක වන නගරය, අවසන් වන නගරය දිග. හරිද? එහෙනම් නේද? එතකොට අපිට කියනවා හරිද? අපිට ඇත්තටම ඕන පුතා ඒක තමයි. මේ ට්‍රැෆික් එක ඕනේ නැහැ. දැන් ට්‍රැෆික් එක ඕන. හරිද? ට්‍රැෆික් එක ඕනේ මම මෙතන කියන්නේ. දැන් Google එකේ ට්‍රැෆික් එකක් බලලා තමයි ඒක සජෙස්ට් කරන්නේ. ට්‍රැෆික් එක අපිට වඩන්න අපිට කෙටිම මාර්ගය. මෙතන කියන්නේ මාර්ග දාලා සමහරට හිතමු ගාල්ලේ ඉඳන් කොළඹට 117ක් 120ක් වගේ තියෙනවා. අපි හිතමු පාරක් තියෙනවා කිලෝමීටර් 80යි. අපි හිතමු මේක නැතුව ඇති නිකන් හිතමු 70යි. හැබැයි මේකේ මාරු ට්‍රැෆික්. හරිද? සමහරට 120 පාරේ ආවොත් ඔයාට පැය 3ක් යනවා නම් මේ පාරේ ආවොත් පැය 4ක් යනවා. එහෙනම් ඒක වැඩක් නෑ. හැබැයි මේ ප්‍රශ්නේ එක කියලා නෑ අපිට ඒක වැඩක් නෑ.
එහෙනම් ඕන අපිට ඕන ආරම්භක වන නගරය. P. ඊට පස්සේ අවසන් වන නගරය Q. නැත්නම් වෙන එකක් වෙන්න පුළුවන්. ඒක කොළඹ ඉඳන් කුරුණෑගලට. කොළඹ ඉඳන් නුවරට. එහෙනම් ආරම්භ කරන නගරය අවසන් වන නගරය. ඊට පස්සේ මේව මාර්ග ඛණ්ඩ අතර දුර. එතකොට මේ Google Map එකෙත් එහෙමයි ගොඩක් එක ටික ගන්න. එහෙනම් එතකොට මේකේ හරි උත්තරේ වෙන්නේ 3. ආරම්භක වන නගරය, අවසන් වන නගරය, දිග. එහෙනම් පුතා 24ට උත්තරේ වෙන්නේ 3. 25. 25 බලමු. ඔන්න 25 ඉඳලා තමයි අපි වැදගත්ම ටික කියන්නේ. ළමයි ගොඩක් බය වුණ උත්තර ආපු නැති මම ඕල් කියලා දාපු එක අහුව ටික. දැන් අපි ඒක හරියට මුල ඉඳලම මම පැහැදිලි කරලා හදලා දෙන්නම්. මට හරි දැන් බලමු. අපි දැන් බලමු මේක හැමෝටම ප්‍රශ්නයක් වෙච්ච ප්‍රශ්නයක්. කට්ටිය 3 කිව්වා මම ඕල් කියලා කිව්වා. හරි බලමු ඇයි ඒක එහෙම වෙන්නේ කියලා. ඔන්න කියනවා n ආදානය 4 වන විට. එතකොට ඔයගොල්ලෝ මොකද කරන්නේ මෙන්න මෙතනට දරුවනේ 4 කියලා ආදානය කරනවා. හරිද? එතකොට අපිට වැඩක් නැහැ s කියන්නේ මම ඒක පොඩ්ඩක් මේ පැත්තෙන් ලියන්නම්. හරිද? මම බලන්න. n ඔයා 4 කියලා ආදානය කරා. එතකොට s බිඳුවයි ඉතල තියෙන අනුක්‍රමය ක්‍රියාත්මක වෙනවා i සමානයි 1යි. එතකොට අපිට මෙතන කොන්දේසියක් තියෙනවා 1 කුඩායි හෝ සමානයි 4ද. ඔව්නේ. ඔව්. එහෙනම් මේක මේ පැත්තට වෙනවා. ඒ කියන්නේ එහා පැත්තට යනවා. එතකොට s සමානයි i ධන i වැඩි කිරීම s කියලා තියෙනවා. හරිද? එතකොට පුතා i කියන්නේ කලින් කීයද 1යි. i මෙතන 1යි. දැන් s කලින් බිඳුවයි. පටලවා ගන්න එපා බිඳුවයි. වැඩි කිරීම බිඳුව 1 බිඳුව 1යි. දැන් s 1 වුණා. ඊට පස්සේ කියනවා i සමානයි i ධන i. මෙන්න මේක තමයි වැරද්ද. මෙහෙම ඔරල් පේපර් එකෙත් මම හිතන්නේ සෝදුපත් බලනකොට ප්‍රශ්නයක් නෙවෙයි. අපිට හැබැයි ඒකට මුකුත් කියන්න බෑ. මගේ පන්තියේ දරුවන්ට නම් මම ඒක නිතරම කියනවා. පුතා පේපර් එකක් කරනකොට ඒ ප්‍රශ්න වැරදීම් වෙන ඒවා වෙන්න පුළුවන්. හරිද? ගණන් 2 3ක් එහෙම ගණන් අනිවාර්යෙන් තියෙනවා. ඒක නවත්තන්න බෑ. ඉතින් ඕගොල්ලෝ මේ වගේ වෙලාවක කරන්න ඕනේ. දැන් මම මේ කියන ඔරල් ලියපු ළමයින්ට වුණත් ඒ ලෙවල් වලදී එහෙම ප්‍රශ්නයක් හම්බුනොත් මේකෙම ඉන්න එපා. උත්තරේ නැත්තම් බලන්න දැන් මේකට ඕල් තමයි හම්බෙන්නේ. එතකොට අපරාධියක්. මේකට ඇත්තටම තියෙන්න ඕන මේ printer එකේ කියන්නේ printing mistake එකක්. i සමානයි i ධන 1 කියලා තියෙනවා. හරිද? i ධන i. එතකොට බලන්න i කියන්නේ කලින් 1යි 1 ධන 1 2යි. දැන් ආපහු එක මෙතනට ආවා. හොඳද මෙතනට. හරිද පුතා මෙතනට ආවම දැන් දෙවනි සැරේ. දැන් බලා ගන්න දෙවනි සැරේ n කියන එක්කෙනා 4යි යා වෙනස් වුන්නේ නැහැ. n 4යි s 1යි i 2යි. හරිද? එතකොට මෙතන චෙක් වෙනවා 2 කුඩායි හෝ සමානයි 4. ඒකත් ඔව්. ඊට පස්සේ s සමානයි i. දැන් මම මේක i ලියන්නේ. i කියන්නේ දැන් 2යි. i 2 වැඩි කිරීම 1. එතකොට 2යි 2යි 4යි. i සමානයි 2යි i 2යි 4යි. ආවෝ මෙතනට ආවා. හරි? එතකොට ආපහු ඊළඟ පැත්තට යමු. ඊළඟට බලමු මොකද වෙන්නේ කියලා. හරිද? ඊට පස්සේ n කියන්නේ 4යි. එයා වෙනස් වුන්නේ නැහැ. දැන් s කියන්නේ 4යි. i කියන්නේ 4යි. ඊට පස්සේ පුතා මෙතන චෙක් කරනවා 4 කුඩායි හෝ සමානයි 4. ඔව්. එහෙනම් s සමානයි s ධන 2 වැඩි s කියන්නේ 4 ධන හරිද? s 4 වැඩි කිරීම 4. එතකොට 4යි 16යි. ඒ කියන්නේ 20යි. ඊට පස්සේ i සමානයි i ධන i. 4 ධන 4 8යි. ආපහු මෙතනට එනවා. දැන් ආයි චෙක් කරනවා. බලන්න 8 කුඩායි හෝ සමානයි 4. නෑනේ මේක බොරුවක් නැද්ද? එහෙනම් s ප්‍රතිදානය වෙනවා කීයද 20යි. 20 එන්න ඕන. ඉතින් පුතා මේ අපේ මේ ගානට 25ට 20 කියලා උත්තරයක් නැහැ. තියෙන බිඳුව 15 64 325. ඒ නිසා මේකට එන්න ඕන උත්තරේ 25ට මොකක්ද? ඕල්. හරි ඕල් එන්න ඕන. අනිවාර්යයෙන්. හරිද? එතකොට මේක මාකින් එකේ දැන් මමත් රජේ පාසල් ගුරුවරයෙක්. එතකොට මේක මාකින් එකේදී අපි ඩිස්කස් කරනකොට තමයි තීරණය කරන්නේ. මොකද අනිවාර්යෙන් එන්නේ ඕල් තමයි. හරි. ඒක ඉතින් පිටි මිස්ටේක් එකක් ළමයි වැරදක් නෙවෙයි. හරි. දැන් ඒකට ඒකයි මම කියන්නේ ඔයගොල්ලෝ මේක දෙතුන් පාරක් හදලා මේකෙම හිර වෙන්න එපා. දැන් අපි බලමු එතකොට මෙන්න මේ ප්‍රකාශනේ. i සමානයි i ධන 1 කියලා තියෙනවා නම් එන්නේ කොහොමද කියලා. හරිද? ඒ කියන්නේ මේකේ s කියන්නේ 20. හරි. අපි ඒක හදලා බලමු. එතකොට i සමානයි i ධන 1. හොඳේ.
i නෙවෙයි 1. එතකොට පුතා මෙතන 1 දාන 1 හරි. මෙන්න මෙතන මේ මේක 3 වෙනවා. නේද? 3 වෙනවා. i කියන එක්කෙනා 3යි. එතකොට මෙතන වෙන්නේ හරිද? එතකොට අපි දැන් පොඩ්ඩක් ඉන්න. අපි අය මුලින්ම කම එක පැටලෙනවා. අපි දැන් හිතමු මෙන්න මෙහෙම. හරිද? දැන් හිතමු මෙතන මේ i ධන 1 කියලා තියෙනවා. දැන් අර ඕල් එන්නේ නැත්te ඒකනේ. දැන් ඔය ළමයිට දෙන ප්‍රශ්නේ. දැන් මේක හදුවාම හරි ඕල් තමයි එන්නේ. දැන් අදලා බලමු i ධන 1 තිබුණාම කොහොමද එන්නේ කියලා. මුලින්ම. හරි. අපි හිතමු එහෙම කියලා. හොඳේ මේක වැරදි. අරක තමයි එන්න ඕන ඕල්. ඉතින් බයිබල් පිටින් ඔයාලට මොකට කිව්වත් විනා chance එකට ලකුණු හම්බුනා. හරිද? එතකොට n කියන්නේ 4යි. s කියන්නේ 0යි. i කියන්නේ 1යි. එතකොට 1 කුඩායි හෝ සමානයි 4. ඔව්. s සමානයි i ධන i වැඩි කිරීම s. එතකොට i කියන්නේ කීයද? 1යි. 1 වැඩි කිරීම s බිඳුව. 1 ධන බිඳුව 1යි. i සමානයි i ධන 1. එතකොට i කියන්නේ 1 ධන 1 2යි. හරි. ඊට පස්සේ මෙතනට එනවා. ඊට පස්සේ බලමු. එතකොට 2 කුඩායි හෝ සමානයි 4. ඔව්. එහෙනම් s සමානයි i ධන i වැඩි කිරීම s. 2 ධන 2 වැඩි කිරීම 1. එතකොට 2 ධන 2 4යි. i සමානයි i ධන 1. එතකොට 2 ධන 1 3යි. හරි. ඊට පස්සේ පුතා ආපහු මෙතන චෙක් වෙනවා. 3 කුඩායි හෝ සමානයි 4. ඔව්. ඊට පස්සේ s සමානයි i ධන i වැඩි කිරීම s. එතකොට 3 ධන 3 වැඩි කිරීම 4. 3යි 4 වරක් 3 12යි 15යි. හරිද? 15යි. එතකොට අපි දැන් බලමු ඊළඟ සැරේ මොකද්ද වෙන්නේ කියලා. i සමානයි i ධන 1. 3 ධන 1 4යි. ආයි චෙක් කරනවා 4 කුඩායිද 4ට වඩා. ඔව්. s සමානයි i ධන i වැඩි කිරීම s. එතකොට i කියලා කියන්නේ දැන් 4යි 15යි. හරිද? ඔව්. දැන් මෙතන ඔන්න ඕක තමයි එන්න ඕන. හරිද? එතකොට දරුවෝ අපි චුට්ටක් ඉන්න පොඩ්ඩක් මට විනාඩියක් දෙන්න. ඔව්. හරි. දැන් ඔයගලට තේරෙනවා අපිට හදිසි වෙන දෙයක් නැහැ. මේ එතකොට දරුවෝ මේකට උත්තරේ වෙන්න මේ 4යි 60යි 64යි. හරි 3. ඒකට ඔන්න ඕක තමයි ළමයි කිව්වේ 3 3 3 කියලා. හරිද? 3 නෙවෙයි උත්තරේ එන්න ඕනේ. බලන්න හොඳට මේ 64 ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මෙතන i ධන 1. මේ පේපර් එක හොඳට බලන්න ඕකට. පේපර් එක හම්බෙන්නේ දැන් තියෙන දරුවෝ i ධන i කියලා තියෙන. ඉතින් ඒක පේපර් එක පින් කරපු එකනාගේ වැරද්ද. අපිට ඒකට කාටවත් බයින්න බෑ. මේක දැනගන්න ඕන. එහෙම ප්‍රශ්න දෙක තුනක් తీර තියෙන ඕනල මීට කලිනුත්. හැබැයි ඉතින් එයාගේ වැරද්ද. එතකොට ඉතින් ඒක ළමයින්ට දීලා හරියන්නේ නිසා ඔයගොල්ලෝ ඔන්න වාසනාවක් තියෙනවා. අනාගේ හැප්පු කට්ටියට. හැමෝටම මේකට ෆ්‍රී ලකුණක් හම්බෙනවා. හරි. දැන් අපි යමු දරුවෝ මේකේ ඊළඟ එක. හරිද? ආදානය එක වෙන විට දැන් මම මෙන්න මේක අපි වෙනස් කරපු එක හදනවා. මේක i කියලා තියෙන්න ඕන. එක කියලා නෙමෙයි. දැන් තේරෙන්නේ නැති මේකට හරි. ඔන්න ඔකින් පුතේ පොඩ්ඩක් හිතන්න මේ ඕගොල්ලෝ එහෙම වෙනස් කරගෙන ඉතින් හදන්න එපා. මේ පේපර් එකේ තියෙන විදිහටම බලන්න. අර විදිහට ඕගොල්ලෝ මේක දැන් 10 පාරක් හදුවත් උත්තරේ එන්නේ නැහැ. හරි. ඊට පස්සේ අපි යනවා මේකේ ආදානය එක වෙන විට. ඔයා මෙතන එක කියලා දෙනවා. හරි. එක කියලා දෙනවා. එතකොට අපි මේක මෙතනම හදමු. s කියන්නේ බිඳුවයි. i කියන්නේ 1යි. 1 කුඩායි හෝ සමානයි 1. මේක සමාන ලකුණ තියෙන නිසා. අර මාකින් මිස්කීමේ මොකක් හරි අඩුපාඩුවක් තිබුණා. මේකේ සමාන ලකුණ තියෙන නිසා එකපාරක් වෙනවා. වෙලා මෙතනට එනවා. එතකොට s සමානයි වෙනවා නේද? s සමානයි i. i කියන්නේ 1යි. 1 වැඩි කිරීම බිඳුව. එතකොට s කියන්නේ 1යි. i
i සමානයි i ධන i 1 ධන 1 2යි. ආයෙ මෙතන චෙක් වෙනවා. 2 කුඩායි හෝ සමානයි 1. නැත එහෙනම් ස්ප්‍රෙඩ් දාන්න වෙනවා 1යි. එතකොට 26ට උත්තරේ. හරිද? 26ට උත්තරේ ඒක වැරද්දක් නෑ. හරිද? 2. ඊළඟ එක. හරිද? මෙන්න මේකෙත් මේ අපි ප්‍රශ්නයක් තියෙනවා නේද? මේ ඕගොල්ලෝ අර i ධනයි මේකෙත් ඕල් එන්නේ නිසා. හරි අපි විදි දෙකටම මේක හදලා බලමු. හරි විදි දෙකටම මේක හදලා බලමු මොකක්ද එන්නේ කියලා. හරි අපි ඉස්සෙල්ලා විභාග විදිහට හදලා බලමු. එතකොට දරුවෝ මෙතන සමාන ලකුණු අයින් කරනවා කියලා කියනවා. හරිද? එතකොට පහ ලෙස ආදානය කරන්න. අර කලින් එක මතක තියාගත්තා නම් ලේසි. කමක් නැහැ. දැන් අපි බලමු ඒ තියෙන්නේ 64 තමයි. ඒ පහ විදියට. හැබැයි මේකේ 64 නෙමෙයි. මේකේ එහෙම වුණොත් එන්න ඕන පුතා කීයද? මේ 20. ඒ කියන්නේ මේකේ i ධනයි තියෙන 20. එහෙනම් මේකට උත්තරේ එන්න ඕන ඕල්. ඔන්න අපි හදලා බලමු. මේ කලින් විදියටම තමයි ඔයා මෙතන පහ ආදානය කරනවා. s කියන්නේ බිඳුවයි, i කියන්නේ 1යි, පහ කුඩායි හෝ i 1 කුඩායි හෝ පහ. ඔව්. එහෙනම් s කියන්නේ i 1 ධන 1 වැඩි කිරීම බිඳුව. ඒ කියන්නේ 1යි, i සමානයි i ධන i. එතකොට 1 ධන 1 දෙකක් වෙනවා. හරි ඊට පස්සේ මම ඊටු ටික මම දැන් s කියන්නේ 1යි i කියන්නේ 2යි. i චෙක් වෙනවා 2 කුඩායිද 5ට වඩා. ඔව්. එහෙනම් i 2 වැඩි කිරීම 1. ඒ කියන්නේ 4යි. i 2 ධන 2 4යි. දැන් s කියන්නේ 4යි i කියන්නේ 4යි. 4 කුඩායිද 5ට වඩා. ඔව්. එහෙනම් දැන් 4 s i 4යි සුත් 4යි 20යි. ඊට පස්සේ පුතා මෙතන 4 ධන 4 8යි. දැන් s 20යි i 8යි. 8 කුඩායිට 5ට වඩා නැහැ. ඇත්තටම මේක කලින් හදපු ගානමයි. සමාන ලකුණු අයින් කළා මේක දැම්මහම මේකට මේකට අර i ධන 1 තිබුණොත් පුතාලේ හදලා බලන්න 64 එනවා. දැන් මේක 3 කියලා හිතුව නෑ. මේකේ උත්තරේ එන්නේ 27ට ඕල්. 20 කියලා තමයි ප්‍රතිදානය වෙන්නේ. මේක. ඉතින් එහෙම එකක් නෑ ඕල්. අරක දැම්මොත් අරගෙන හදලා බලන්න මම හදුවා. ඒක තමයි එන්න ඕන ආන්සර් එක. හරි. බලන්න පුතා ගැලීම් සටහනේ දක්වා ඇති පාලන ව්‍යුහය. බලන්න මෙතන තියෙනවා අනුක්‍රමයක්. අපි පාලන ව්‍යුහ වර්ග 3යි. අනුක්‍රමය, වර්ණය, පුනර්කරණය. මෙතනදී තියෙන පාලන ව්‍යුහය බලන්න අනුක්‍රමයක් තියෙනවා. මේක තේරීමක් තියෙනවා. හැබැයි මේ තේරීම පුනර්කරණය වෙනවා. නැවත නැවත ක්‍රියාත්මක වෙනවා. ඒකට අපි ඉගෙන ගත්තා ව්‍යාජකේතවලදී පුනර්කරණයන් පුතා තියෙන මොනවද? වලට දාන්න පුළුවන් while එක දාන්න පුළුවන්. හරිද? while එක දාන්න පුළුවන්. ඊට පස්සේ repeat until දාන්න පුළුවන්. if then else. if ඔය if ටික දාන්නේ මේ වර්ණය හෙවත් තේරීමට. ඒ කියන්නේ උඩට යන්න බෑ ඊතන. උඩට යනවා නම් අනිවාර්යෙන් එක්ක for එකක් තියෙන්න ඕනේ. for එක හැබැයි වෙන විදිහකට එන්නේ. ඒක මම කියන්නේ ඒකේ තියෙන පුනර්කරණය විතරමයි. ඔය කොන්දේසියක් එන්නේ නැහැ. අපි ඒකේ පාඩමේදී කතා කරන්න. එතකොට while එක නැත්තම් until එක repeat until තියෙනවා. එහෙනම් මේකේ උත්තරේ while do 28ට උත්තරේ 4. ඔන්න ඕගොල්ලන්ට ලොකු ගැටලුවක් වෙච්ච. හරි? මේක මම ඕඩ් කෙනෙක් කියන මේක ඕල් නෙවෙයි නම් ඔයගොල්ලෝ හදලා බලන්න මට ඒක ඔප්පු කරන්න මේ පල්ලෙහා කමෙන්ට් එක තියෙනවා. කමෙන්ට් එකේ හැමෝම දාන්නේ ඇයි මේක ඕල් නොවෙන්නේ කියලා. හරි? ඇයි මේක ඕල් නොවෙන්නේ කියලා මම ඕන උත්තරයක් දෙනවා. ඒක ඕල් තමයි වෙන්නේ. ඒක එහෙම කරන්නේ නැහැ පුතේ. මොකෝ ළමයින්ට කරන අසාධාරණයක් එහෙම. වැරද්දද? පේපර් එක පින් කරපු කෙනාගේ වැරද්ද. හරි. දැන් අපි යමු ඊළඟ එකට. ඉතින් මෙහෙමයි. අපිට පුතා ලෝකේ අසාධාරණකම් වෙනවා. අපිට ඒකට කරන්න දෙයක් නැහැ. හැබැයි අපිට ඒ වෙලාවේ කරන්න එහෙනම් මේක මේ 2026 ඕල් වල ලියනමයි සහ ඊට පස්සේ ඕල් වල ලියනමයි. ඕගොල්ලෝ දැන් මේ සැරේ ඕල් වල බැච් එකේ ඒ ලෙවල් ලියනකොට හොඳට කල්පනා කරන්න. පේපර් එකේ මෙහෙම ප්‍රශ්න තියෙනවා. හොඳම දේ මේ ප්‍රශ්නේ දැන් මේ ප්‍රශ්න ළමයි මට එක්කෙනෙක් කිව්වා එයා 4 පාරක් හදලා කියලා. තව එක්කෙනෙක් 6 පාරක්. ඒත් ඒ හැබැයි මොන හරි උත්තර කිව්වා දැන් තේරෙනවනේ. මේක මේ අමාරු ප්‍රශ්න පුතා කොහොමද අපිට 4න් 4 අවශ්‍ය නැහැ ඒකක් ගන්න. 30 ඇති. 30 වුණාට හොඳ මට්ටම 30 නෙවෙයි අපි හිතමු
අපි 30 වුණත් ෂුවර් කියන්නේ සාමාන්‍ය ගැට්ටේ වගේ එකේ ඉන්නේ. අපි එතකොට 40 35 ඒකට 5 කර දෙන්න පුළුවන්. නිසා ඒක හිතේ තියාගෙන අනිත් දවසේ කරන්න කොට මේක සැලකිලිමත් වෙන්න. එහෙනම් අපි මේ කොටස ඉවරයි. දැන් අපි යනවා ඊළඟ කොටසට. ඒකේ ව්‍යාජ කේතයක් තියෙන්නේ ඒකත් ළමයි වරද්දගෙන තිබුණා ගොඩක්. හරි. මේකේ කොටස. හරි. හරි. දැන් දරුවෝ එහෙනම් අපි මේ ගාන බලමු. දැන් බලාගන්න මේකේ තියෙන්නේ මේ පැස්කල් ක්‍රම ලේඛනයක කොටසක්. එතකොට අපෙන් අහනවා ඉහත කීයේදී සයිස්. ඇත්තටම මෙහෙම මේ තාක් කාලයකට ඔලෙවල් ප්‍රශ්න වල මෙහෙම සයිස් කියලා එක නැහැ. ඔයාලට මේක පේනවා මේ ෆෝ ලූප් එකක් තියෙනවා. ඒ කියන්නේ පුනර්කරණය නිශ්චිත වෙන වාර ගණනක් කරන්න. අපි ඒක ඉගෙන ගත්තා ෆෝ පුනර්කරණය නිශ්චිත වාර ගණනට ෆෝ නැත්නම් අනිත් නිශ්චිත නැත්නම් while do repeat until මම ඉස්සරහ කතා කරා. එතකොට මේකේ සයිස් කියන්නේ මොකක්ද? සයිස් කියන්නේ පුතා නියත පදයක්. ඒ කියන්නේ නියතයක්. අපිට මේක කලින් සයිස් කියන එක 5යි කියලා ප්‍රෝග්‍රෑම් එකේ දෙනවා. variable constant. එහෙනම් සයිස් කියන්නේ නියතයක්. ඒ කියන්නේ ඔයාලට මේකේ සයිස් කියන එක දෙන්න පුළුවන් මෙතන. සයිස් කියන එක නා 5යි. ඒකට ඒ දක්වා පුනර්කරණය වෙනවා. ඒ කියන්නේ අරාවි විදියට පුනර්කරණය වෙනවා. එහෙනම් 29ට උත්තරේ 1. ඊළඟ 30. අපේ 30 අහනවා ඒ ආදේශකයේ කුමක් වුණද? දැන් ඒක නම් මාරලේසි. දැන් මුලින්ම පුතා එකතුවක් වෙලා නැහැ. මුලින්ම එකතුව බිඳුවයි. සම් කියන එක්කෙනා බිඳුව එන්නේ. ඒ කියන එක්කෙනා බිඳුව එන්නේ. එහෙනම් ඒකට උත්තරේ 1. 31. B ආදේශකයේ කුමක් වේද? මම කෝ for loop එකක් තියෙනවා. for I. එහෙනම් 31ට උත්තරේ 2 while නෙවෙයි. මතක තියාගන්න මේක while කියනවා නම් අනිවාර්යෙන් කොන්දේසියක් තියෙනවා. repeat until තියෙනවා නම් එහෙම. ඊට පස්සේ C ආදේශකය. C මෙතන මේ අරාවට එන්නේ මොකක්ද කියලා අපි අහනවා. මේකට for මේකට බිඳුව අරාවට. ඒක පුතා අපි මේකෙන් I වලට දෙනා කියන්නේ දැන් සයිස් වලගේ දෙනවා සයිස් නෙවෙයි එන්න ඕනේ. අරාවට එන්න බිඳුව නෙවෙයි මේක for I. එහෙනම් 33ට එන්න ඕන 2. sorry 32ට එන්න ඕන 2 33 BE. ඒක නම් මාරලේසි පුතා. දැන් අපි කවුද හොයන්නේ? සාමාන්‍ය. එහෙනම් average සයිස් කියන්නේ මේක තියෙන ගාන තියෙන. මේක දෙන්නේ මේ තියෙන ප්‍රමාණය. අරාවේ තියෙන ප්‍රමාණය. එහෙනම් average sum size නේද? එතකොට මේ අපිට දරුවෝ 33ට එන්න ඕන එක උත්තරේ. ඔන්න ඔතනින් ප්‍රෝග්‍රෑමින් ප්‍රශ්න 9ක් තිබුණා. කීයක් තිබුණාද? 9ක් තිබුණා. හරි. දැන් අපි ප්‍රෝග්‍රෑමින් ටික ඉවරයි. මේ අරගත්ත එක බලන්න 10යි. අතන මේක ප්‍රෝග්‍රෑමින් නෙවෙයි දත්ත හතර තුලින් කරන්න පුළුවන්. මොකද්ද? අපේ තියෙන 24 වෙනි ප්‍රශ්නේ. එතකොට බාහන පුතා ප්‍රෝග්‍රෑමින් තිබුණා 25 26 27 28 29 30 31 32 33 9යි. මේ පාස් පේපර්ස් ගන්න එකේ වටිනාකම චුට්ටක් මම මෙතනදී කියන්නම් මේ වෙලාව යන නැතුව. දැන් ඔයාලට පේන පුතා 2022 න් පස්සේ දිගටම ප්‍රෝග්‍රෑමින් ප්‍රශ්න 9ක් වුණා. මම මගේ පන්තිර ළමයින්ට දිගටම කිව්වේ 9ක් එනවා 9ක් එනවා. අනිවාර්යයෙන්ම මේ සැරේ 9ක්. පාස් පේපර්ස් කියන්නේ ලොකු දෙයක් අපේ ගමනට. හරි. එතකොට මේක අර 24 වෙනි ප්‍රශ්න මම ගණන් ගන්න එක දත්තතොර. ඒ කියන්නේ 10 වසර ළමයට වුණත් ඒකට උත්තරේ ලියන්න පුළුවන් පළවෙනි පාඩම. ඒකත් එක්ක බලන්න 10ක් තියෙනවා. හරි. MCQ මම කිව්වේ. හරිද? රචනා ප්‍රශ්න නෙවෙයි. හරි. දැන් එනවා අපි 35. පද්ධති සංවර්ධන ජීවන චක්‍රය 34. මේ ටික දැන් සම්පූර්ණයෙන් ඉවරයි. අපේ 34 වෙනි ප්‍රශ්නෙට එන්නේ. يعني පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. එතකොට පුතා තොරතුරු පද්ධතියක් ගොඩනගන විට දියඇලි ආකෘතිය වෙනුවට පුනර්කරන වෘද්ධි ආකෘතිය භාවිතා කිරීමේ ප්‍රධාන වාසිය. ඒ කියන්නේ පුනර්කරන වෘද්ධි ආකෘතිය කියන්නේ පද්ධතිය චක්‍රීයව සංවර්ධනය වීමක් වෙන්නේ. මෙහෙම. එතකොට පුතා ඒකේ නෑ. ඒකේ අදීන මග හැරෙන්නේ නෑ. ඒ කියන්නේ දැන් ඔන්න පද්ධති ආකෘති හතරක් තියෙනවා. දියඇලි ආකෘතිය, පුනර්කරන වෘද්ධි ආකෘතිය, මූලාදර්ශ ආකෘතිය ඔන්න වගේ ආකෘති ටිකක් තියෙනවා. හරිද? ඒකට මම ආකෘති මේ තුන ඊට පස්සේ අනිත් එක සර්පිලා ආකෘතිය. ඔයගොල්ලෝගේ 11 වසරේ පොතේ දෙවෙනි පාඩමේ තියෙන ඔය සෙට් එක. එතකොට අරක දියැලක් වගේ. ඔයගොල්ලන්ට පියවර 6 මතකයිනේ. අවශ්‍යතා විශ්ලේෂණය, විසඳුම් සැලසුම්කරණය, විසඳුම් කේතකරණය, පද්ධති පරීක්ෂාව හා දෝෂීවත් කිරීම, පද්ධති පිහිටවීම, පදින නඩත්තුව. ඕක චක්‍රයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේකේ එක චක්‍රයක් වේගෙන් යනවා ආපහු වැඩි දියුණු වෙනවා. එතකොට මේකට උත්තරේ වෙන්නේ 34ට 2.
හරිද 34ට උත්තරේ වෙන්නේ 2. ඊට පස්සේ 35 ප්‍රතිග්‍රහණ පරීක්ෂා. පුතා ඔය මං කිව්ව පියවර 6 දැන් අපි ඕන සිස්ටම් එකක්. අපි හිතමු දැන් අපිට ඕන වෙනවා ලංකාවේ ඔයගොල්ලෝ දන්නවා දුම්රිය සේවය යනකොට ජපාන් නම් තියෙන කොහොමද? අපි ස්ටේෂන් එකට ගියා ATM මැෂින් එකෙන් සල්ලි දානු ගන්නවා වගේ CDM ATM මැෂින් වලින් මේ අපි සල්ලි දැම්ම ටිකට් එක ගත්තා ගියා. ඒකට හැබැයි ලංකාවේ වෙන්නේ කොහොමද? ඔය කොළඹ කොටුව ගාල්ල කොහේ හරි ස්ටේෂන් එකට මහනුවර ගියාම ඒ අදාළ ඉන්න මහත්තයාට මේ කවුන්ටරේ ඉන්න කෙනාට සල්ලි දෙනවා. ඊට පස්සේ එයාට කියනවා යන්න ඕන ගමන. ඉතින් ගාල්ලේ ඉඳන් අපි කියනවා කොටුවට. එතකොට එයා සල්ලි අරගෙන ටිකට් එක දෙනවා. මැනුවල් වෙයි. එතකොට මේක අපිට ඔටෝමේටඩ් කරන්න. ජපානයේ වගේ. අන්න තොරතුරු පද්ධතියක්. ඉතින් මේක හදලා අපිට පුළුවන් පරීක්ෂණ වර්ග තියෙනවා 4ක්. ඒකක පරීක්ෂාව, සමස්ත පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව, ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. ඔය ප්‍රතිග්‍රහණ පරීක්ෂාවේ දෙකක් තියෙනවා alpha testing and beta testing. ඔයගොල්ලෝ Google Play Store එකට Apple iStore එකට ගියාම මේකේ beta software කියලා ගහුවාම එනවා. beta testing කියන්නේ පරිශීලකයාට. ඒක පාවිච්චි කරන මිනිස්සුන්ට. ඔයාලට beta version download කරලා බලන්න පුළුවන්. මොන තරම් තියෙනවද ගහලා බලන්න Play Store එකේ iStore එකේ. හරිද? එහෙනම් එතකොට එතකොට මොකද කරන්නේ? මේක හරිද නැද්ද කියලා හිතමු ලංකාවේ ඒ වගේ ටිකටින් සිස්ටම් එකක් හැදුවොත් ඔන්න ඔය දේ ලංකාවේ වුණා ඔයගොල්ලෝ මතක ඇති. හැබැයි ඒක ගොඩක් හොඳ දෙයක් කරේ මට දේශපාලන පක්ෂයන් මට අදාළ නෑ. මේ 2022 දී තොරතුරු පද්ධතියක් හැදුවා අපේ ලංකාවේ ගොඩක් ඉන්ධන පෝලිං තිබුණා. මනසොන් පෙට්‍රල් ගහන තුමාර පාෂා. හැබැයි ඒ කාලේ කරපු වැඩේ ගොඩක් හොඳයි. QR සිස්ටම් එක. ඔයාලට ඒක බලන්න පුළුවන්. ඒක හදපු ගමන් මාර දෝෂ ගොඩක් ආවා. ඒ හදපු දවසේම ලොග් වෙන්න බෑ. කට්ටියට වාහන රෙජිස්ටර් කරගන්න බෑ. චැසි නම්බර් එක කොහොමද පාෂා තිබුණා. හැබැයි මේක මාස 3-4ක් යනකොට සාමාන්‍ය මාස 2ක් යනකොට ලංකාවේ ඉඳන් පොලින් නැති කරලා හොඳ මට්ටමකට මේක ගෙනාවා. ඒක කොහොමද වුනේ? ඒක ගුණේ දරුවෝ එයා ඒ හදපු ඒ අමතුමාට ඒ කාලේ හිටපු ජනාධිපතිතුමාට දෝෂයක් කියලා බෑ කරේ හොඳම දෙයක්. ඒගොල්ලෝ හරි විධිමත් පද්ධති පරීක්ෂාවක් නොකර පද්ධතිය කරා. ඒකට මොකද වුනේ? දෝෂ ගණනාවක් ඇති වුණා. හැබැයි ඒක මේ ක්‍රියාත්මක වෙනකොට ඒකේ දෝෂ ටික අනුකරන ඉක්මනට නිවැරදි කරනවා. හැබැයි ඒ වෙලාවෙට පද්ධති පරීක්ෂා කර ඉන්න බෑ. ලොකු ඉන්ධන පොලින් තිබුණා. ඒක ගොඩක් හොඳ ක්‍රියාවලියක් හොඳ දෙයක්. එහෙනම් අන්න ඒකේ ඇත්තම උනේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාවම තමයි ඒක පද්ධති ස්ථාපනය කිරීමනේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාවට තමයි දැම්මේ. අපි ඒ වෙලාවේ දෝෂ ටික අඳුරගෙන කිව්වා බෑන්න. මූවත් එක හදලා දින වැඩක් නැහැ. මේක වැඩ කරන්නේ නැහැ කියලා බෑන්න. හැබැයි ඒක මාස 3-4කින් හැදුවා. අර දැක්කද? දෝෂ ටික අඳුරගෙන ඒ ටික හැදුවා. හරි. එහෙනම් අපි ඒකට එන්නේ මොකද්ද? පරිශීලකයන් විසින් 35ට උත්තරේ 3. ඊට පස්සේ ඔන්න ඕක වැදගත්. ඔක අර මගේ පොඩක් අර මාකින් ස්කීම් එකේ මම දාපු අවුලක් කළා තිබුණා. මේ IP අංකය. ඕක A level ICT වලට ගොඩක් ඔකේ B2 වලින් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. අපේ O level ICT වලට නෑ පුතා. 11 හතරේ තුන්වෙනි පාඩම. අන්තර්ජාලය හා විද්‍යුත් කැපෑලි. එතකොට මෙතන තියෙන්නේ IP ලිපිනයකට නිවැරදි උදාහරණයක් වේද? නිවැරදි. එතකොට මෙහෙම නිකම් මතක තියාගන්න. IP ලිපිනයක් නම් දශමති 3ක් තියෙන්න ඕන. දශමති 3යි. හරිද? ඒකේ ඉලක්කම් කොටස් 4ක් තියෙන්න ඕන. එක ඉලක්කම් කොටසක් 0.255 අතර වෙන්න ඕන. ඊට වඩා එකක්වත් වැඩි වුණොත් වැරදි. ඔන්න 3යි ඉලක්කම් කොටස් 4යි ඒවා 0.255 අතර වෙන්න ඕන. දැන් බලන්න පළවෙනි එකේ 172යි 215යි 8යි 4යි 2. ඒකේ හරි 0.215 අතර හැබැයි ඉලක්කම් කොටස් 5ක් තියෙනවා. දශම දිගුත් 4ක් තියෙනවා. හින්දා ඒක වැරදි. දෙවෙනි එකේ ඉලක්කම් කොටස් 4යි. හැබැයි දරුවෝ මේ 255 ඉක්මවනවා. එහෙනම් දෙවෙනි එකත් වැරදි. තුන්වෙනි එකේ ඉලක්කම් කොටස් 3යි. හතරවෙනි එකේ ඉලක්කම් කොටස් 4යි දශම 3යි. එකක්වත් ඉක්මවලා නැහැ. ඒ නිසා 36ට උත්තරේ 4. 37. ඔන්න 37 වෙනි එකේ මගේ මාකි ස්කීම් එකේ පොඩි අවුලක් තිබුණා. මම අර ඉක්මනට ඒ වෙලාවට ආපු නිසා මට පුතා මේක බිටුව කියන එක දැක්කේ නෑ. මම ඉක්මනටම හදලා දැම්මා. මම හිතන්නේ පේපර් එක ඇවිල්ලා විනාඩි මට හම්බුනේ 11යි 40 වෙලා 11:50ටම වගේම හම්බුණා. මම ක්ෂණිකව මාකි ස්කීම් එක හැදුවා. පොඩ්ඩක් ඒක මගේ වෙච්ච දෝෂයක්. හරි මාකි ස්කීම් එකේ පොඩ්ඩක් අවුල තිබුණා. හරි. මට ඒක දැක්කේ නෑ මේ බයිට් වලින් කොහොමද කියන්නේ. මෙන්න මෙහෙම කියන. හරිද? එක පික්සල් එකකට එක පික්සල් එකක් කියන්නේ ඩොට් එකක්. දැන් ඔයා මේක එකක් කරලා ලොකල් කළොත් එක පික්සල් එකකට බිට් 8ක් තියෙනවලු. හරිද? එතකොට රෙසලූෂන් එක කියන්නේ මේ විභේදනය කියන්නේ අංකිත ග්‍රාෆික එක භෞතික පරිමාණය. එතකොට පුතා මේක තියෙනවා විභේදනය. ඒතකොට රාස්ටර් ග්‍රැෆික් එක මේක මෙන්න මෙහෙම. හරිද? අපි හිතමු
මේකේ උස 1920යි පළල 1080යි. ඔන්න ඔහොම තියෙනවා. ඒකට මේකේ චූටි කොටු තියෙනවා. මේ කොටු ගාන හොයාගන්න පුළුවන්. එතන ඔයා මේකේ පොඩි කොටු තියෙනවා මේ කොටු ගාන හොයාගන්න පුළුවන්. මේක වැඩි කරන්න. ඔන්න මේක වැඩි කරාම මේකේ තියෙන මුළු පික්සල් ගණන එනවා. මේ රූපේ තියෙන පික්සල් ගණන. එතකොට 1920 වැඩි කිරීම 1080යි පික්සල්. මෙන්න මේ රූපේ පික්සල් 1080. මේ ගාන තියෙනවා. අපිට මේක ගුණ කරන්න ඕනේ නැහැ. හරිද? එතකොට අපිට කියලා දෙන පුතේ එක පික්සල් එකකට බිටු 8යිලු. අපි තුන් මෙහෙම. අපි කියන ඕගොල්ලා කොහේ හරි යනකොට උද්‍යානයකට ඒකරි පාකිට මට එක් ගන්න දැන් හරියට මතක නැහැ. එක්කෙනෙක්ට 50 ටිකට් එක. 100ක් යනවා කියේ. 50 වැඩි කිරීම 100. එහෙනම් මේ ගාන යනවා කියේ. එහෙනම් 1920 වැඩි කිරීම 1080 වැඩි කිරීම 8යි බිට්. එහෙනම් ඔයා මේ හරිද? පුතා මේක ෆෝන් එකේ අපි මේ ෆොටෝ එකක් තිය කියලා. ඔයා මේ ෆොටෝ එක ගබඩා කරගත්තාම මෙන්න මේ ගාන. අපි ෆෝන් එකේ ඉඩ ගන්න. තේරුණා නේද? මේ ගාන ෆෝන් එකෙන් ඉඩ ගන්න. එතකොට ඒක ප්‍රශ්නයක් නෑ. ඒ ඉඩ ගන්න ගන්න. එතකොට මේ බිටු වලින් අන්න මට වැරදිත් තැන. නේද? අර මාකින් ස්කීම් එකේ අපි කියනවා බිට් 8ක් බයිට් 1යි. එහෙනම් මේක බයිට් කරන්න නම් බයිට් කරන්න කියන්නේ අපි කතා කරන බයිට් එක නෙමෙයි 1024න් නෙවෙයි 8න් බෙදන්න ඕනේ. උඩ මේක බයිට් වෙනවා. එතකොට දරුවෝ මේක මේකෙන් බෙදුවාම 1920 වැඩි කිරීම 1080යි බයිට්. අපි හිතමු ඕක ඔයාට බයිට් 1024ක් KB එකයි. අපි ඕකත් කරු නෑනේ. ඔයින් 1024ක් මෙගාබයිට් එකයි. එහෙනම් මේ කවුරුහරි මෙගාබයිට් කරන්න කිව්වනම් 1024 වැඩිකින් බෙදන්න ඕන. බෙදලා බලන්න මට දැන් මට කියන්න බෑ එහෙම දෙවියෙක් නෙවෙයි මට ගණන් හදන්න හිතන්නේ. අපි සාමාන්‍ය 1024 විතරම තමයි එක දශම ගණනක් එනවා. එහෙනම් මේක මේ පිච් එක මෙගාබයිට් එකක් වගේ වෙන්න ඕන. එහෙනම් ඔයාලට දැන් මේක අවබෝධයක් ගන්න පුළුවන්. හරි උත්තරේ වෙන්නේ පුතා. මේ මගේ මාකින් ස්කීම් එකේ දාපු එක නෙවෙයි දෙක නෙවෙයි එක. මට ඒලා හදිස්සියෙන් හදලා මට ඒක බිට් මට බයිට් කියන කතන්දරේ දැක්කේ නැහැ. එක එන්න ඕනේ 34 උත්තරේ එක. හරි. ඊට පස්සේ මෙන්න මේක නම් මාරම ලේසි මේ පාස් පේපර්ස් වල දිගටම ආපු ගානක් මේක මාරම ලේසි එකක්. ඉතින් මේක වර්ධ ගන්න එපා පුතේ මාරම ලේසි. හරිද? එතකොට අපිට තියෙනවා ඉහත චිත්‍රකයේ තිබිය හැකි උපරිම වර්ණ ගණන. හරිද? වර්ණ ගණන සමානයි අපි සූත්‍රයක් දැම්ම 2n. එතකොට 2 8. ඔක හදලා බලමු මම 2 8 කියන්නේ 256ක්. හරිද? හැබැයි අපිට එහෙම යන්නේ මේ උත්තරේම දීලා තියෙනවා. කෙලින්ම 3. 39ට මේ බහුමාධ්‍ය භාවිතය කියන පාඩමෙන් තමයි පුතා 37ට වෙන්නේ. චිත්‍රක ගොනු ආකෘති පමණ. ඒ කියන්නේ මේ පින්තූර ගොනු. ඔයා දන්නවා AVI කිව්වොත් වීඩියෝ, DOCX කිව්වොත් වදන් සැකසීම, PDF උත් ගොනු. BMP හරි JPG PNG. ඒ තියෙන පින්තූර වලට විතරක් තියෙන ගොනු. මේ ඊට පස්සේ අපි ඉතුරු එක සලකුව DOCX කියන්නේ වදන් සැකසීම, MP3 කියන්නේ ශබ්ද, PDF. එහෙනම් MP4 කියන්නේ හරි, PPTX කියන්නේ විද්‍යුත් සමර්පණ. එහෙනම් මේකේ හරි උත්තරේ 39ට 2. ඔන්න මේකේ HTML වලින් ටිකක් එකයි ඇවිල්ලා තියෙන්නේ මෙතන. ඒ කියන්නේ බහුමාධ්‍ය භාවිතා කරමින් වෙබ් අඩවි නිර්මාණ. බලමු. මෙන්න මේකේ පුතා මේ උසුරණ ගැන අහලා තියෙන්නේ image. හරිද? IMG SRC කියලා උසුරණයක් තියෙනවා. මේක පාවිච්චි කරලා පුතාට පුළුවන් වෙබ්සයිට් එකකට ඡායාරූපයක් ආදානය කරන්න. එතකොට IMG නේද? උසුරණය භාවිතා කරේ හරි. එතකොට මේකේ SRC කියන එක ඔයා මේක පික්චර් එක තියෙන මේක දාන්න පාවිච්චි කරන්න. ඒකත් හරි. එතකොට වැසීමේ උසුරණයක් නේ. මම HTML පාඩමේ තියායි කියලා දෙන්නම්. හරි. එහෙනම් හතරට උත්තරේ එන්නේ 1. දැන් එහෙනම් අපේ මේක අවසාන වෙන්න යන්නේ මම මේ ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් කරේ පන්ති මම පන්ති ශේෂ්ඨ නම් අවුරුදු 8ක් විතර වෙනවා. ඉතින් මට කාර්තිකවත් තරගයක් නැහැ. සාමාන්‍යයෙන් ඉතින් මගේ මයිටි කරන් යනවා. මම දැන් ඊට පස්සේ බලාපොරොත්තු වෙනවා පොඩි ඔන්ලයින් පන්තියකුත් පටන් ගන්න. ඕගොල්ලෝ එන්න කැමති ළමයි ඉන්නවා මට මෙසේජ් එකක් දාන්න සහ තව ඉස්සරහට කරන්න ඕන නම් මුදල් බලාපොරොත්තු වෙන්නේ මේ සේවයක් විදිහට කරන්න ඕනේ වීඩියෝ ටික ගැන මට දාන්න. එතකොට මම රාජ්‍ය පාසල් ගුරුවරයෙක් IT උපකාරක පන්ති ශේෂ්ඨ අවුරුදු 8ක් විතර ඉන්නවා. පුතාට ඕනම ප්‍රශ්නයක් තියෙනවා මගේ නම්බරට කෝල් එකක් දෙන්න. මම මාස කරේ නැත්තම් මෙසේජ් එකක් දාන්න. මම පස්සේ ෆ්‍රී වෙලාවක් කතා කරන්නම්. එහෙනම් හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා ඒ සමර්ථයක් ලැබෙන්න ඇති කියලා. සහ දුක් වෙන්න එපා. දැන් අපිට වෙනස් කරන්න බෑ.
මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ඉස්සරහා පාඩම් වලටත් සහ ඉස්සරහා විභාග වලට ඔයගොල්ලෝ එකකින් අවබෝධයක් ගන්න. ඉස්සරහට කරන්න ඕනේ ඊළඟ වීඩියෝ එක මොකක්ද වෙන්න ඕනේ කියලා ඔයගොල්ලෝම කමෙන්ට් එකක් දාන්න. හරි. හැමෝටම ආයුබෝවන් දුස්සාර.